මම සම්පූර්ණයෙන්ම මෙම පාඨමාලාවේදී ඔය අයට මම විසින් මහන්සි වෙලා කරන වැඩේ ප්‍රතිඵලයක් බවට අවසානයේ විභාගයේ ලියා වාට ගෙදරට එන ගිනුම් කරන ප්‍රතිඵලය ඒ සාමාර්ථයක් හෝ ඒ ධන ඊට වඩා වැඩි ප්‍රමාණයකට යන ප්‍රතිඵලයක් ගෙන්න කියලා මම ප්‍රථමයෙන් පාඩ ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එසේම ඉටු වෙන්න කියලා වාත් මේ වෙලාවේ හදවතින්ම ප්‍රාර්ථනා කරගන්න. මේ ලෝකයේ මේ විශ්වය තුල අපි හිතන පතන දේවල් ඒ විදිහටම වැඩ කරනකොට තමයි ඉටු වෙන්නේ. අද මේ පටන් ගන්න මේ වැඩේ ඕගොල්ලෝගේ ව්‍යාපාර අධ්‍යයනයේ සහ ආර්ථික විද්‍යාව ගුරුවරුත් එක්ක මහන්සි වෙලා සාමූහික ප්‍රතිඵලයක් වශයෙන් ඒ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාලයට යාම දිස්ත්‍රික් කුසලතාවයක් ලබා ගැනීම ඒ වගේම ලංකාවේ ප්‍රථමයන් 10 දෙනාට වාට එන්න හැකියාව වෙන්න කියන එක තමයි මා විසින් එල්ලීම් කරන්නේ. ඒ නිසා අද මේ පටන් ගන්න දේ සම්පූර්ණ විශ්වාසය තියාගන්න. පුතේ accounting වල මම ඔයාට උගන්වනවා ප්‍රධාන වශයෙන් දින දෙකක් තුල ඒ කියන්නේ හෙට සෙනසුරාදා 7 ඉඳලා 10 දක්වා ඉගැන්වීම් කරනවා. ඒවා ඔක්කොම ප්‍රතිඵල බවට පත් කරනකොට අපි අද පටන් ගන්නේ ගිනුම් කරන විෂයේ මැද හරියේ. ඒ කියන්නේ ඔයා දන්නවා ඔයාටත් අමාරුයි. ඔයා අමාරුවේ වැටලා තියෙන විශේෂ ශේෂ්ත්‍රය කලමනාකරන ගිනුම්කරණය. එතකොට කලමනාකරන ගිනුම්කරණයේ ඉඳලා මේ අද මේ පැය දෙක තුල උගන්වන පන්තිය ආන්තික පිරිවැය ආයෝජන ඇගීම් දක්වා ගේනවා. ඒ කියන්නේ ලකුණු 60ක ප්‍රමාණයක්. ඒ වගේම උඩ ඉඳලා හෙට සෙනසුරාදා 10 දක්වා 7 ඉඳලා 10 දක්වා අපි කරනවා සමාගම් දක්වා. සමාගම් පාඩම වෙනම ගලවලා උදේ වරුවක ඔයයි මමයි එකඟතාවයට ඇවිල්ලා අපි WhatsApp group එකෙන් ඔයගොල්ලන්ට ඇඩ් කරලා අපි කරනවා සමාගම් උදේ වරුවකට දාලා දවස් දෙකකදී පැය 12ක් කරලා සමාගම් ඉවර කරනවා. එතකොට ඒක තමයි සිද්ධාන්ත සහිත ඒ වගේම විශාලම ගැටලු ප්‍රමාණයක් හදන කියන්නේ මම පොඩි ඉල්ලීමක් කරනවා. මම බෝඩ් එකේ ගණන් හදන අඩු ගුරුවරයෙක් පැහැදිලි කිරීම කරනවා. ඔයා ගොඩක් වෙලාවට ගාන හදන්න ඕනේ මගෙත් එක්ක. ඒ වගේම පුතේ ඔයාට අපි එවලා ඇති WhatsApp එකේ PDF එකක්. ඒ PDF එකේ තියෙනවා මම අද උගන්වන සටහන සාරාංශගතව. දැන් උදාහරණයක් වශයෙන් අපි ද්‍රව්‍ය පිරිවැය උගන්වන පාඩමේදී ඔය යලි යනුම් මට්ටමේදී බයිසිකලයක තෙල් කට්ට පිළිබඳව තරුණ ළමයි පිරිමි ළමයි කැමති ඒවා අහගෙන ඉන්න. ඒක තාක්ෂණික ගත්තාන් පස්සේ ඒක මේ ගැරිජ් එකක උගන්වන පාඩමක්. ඒක මේකේ යලි යනුම් මට්ටම කියන එකට ඔක කිය ඉන්න ඕනේ නැහැ පැය භාගයක් විතර. ඒ නිසා මම කියනවා ඒ වගේ දේවල් නෙමි අපි වැඩ කරන්න පටන් ගමු. එතකොට මම උගන්වන්නේ කොහොමද? ඔය ආපහු ආයෙ කටින්ම කියන්න. පුතේ උගන්වන්නේ අපි කලමනාකරන ගිනුම්කරණයේ ඉඳලා ආන්තික පිරිවැය දක්වා සිකුරාදා 7 ඉඳලා 9 දක්වා කලමනාකරන ගිනුම්කරණය අද පටන් ගන්නෙ. ඒ වගේම හෙට සෙනසුරාදා 7 ඉඳලා 10 දක්වා කරනවා පොඩි වෙන්න පුළුවන් පාඩම බහුවර්ණ ප්‍රශ්න එනවා. ඒ වගේම මේකෙදී හොඳ අවබෝධයක් ගිනුම්කරණේ ඔයාලට දැනගන්න පුළුවන්. ඔයා දන්නවා ගිනුම්කරණේ සහ එහි අවශ්‍යතාවය. ගිනුම්කරණය එහි අවශ්‍යතාවය. ඒ වගේම ඔයාලට හෙට එනවා PDF එකක් ගිනුම් කරන සමීකරණ. දැන් මේකෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ MCQ පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නෙත් මේකෙන්. ඒ වගේම ගිනුම් කරන සමීකරණ කියන්නේ එක පුතේ ප්‍රශ්නයක් වශයෙන් එනවා. හැබැයි ඒකේ ගිනුම් කරන සමීකරණයක් දැනගත්තට වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා දැනගත්තට ඒක හදන්න බෑ. මේක ඇතුළට දාන්න ඕනේ පාලන ගිනුම්, බැංකු සස්තුම් පත්‍ර,
ඒ වගේ පාඩම් වලටත් ඔබලා එනවා වෙලාවක සමහර වෙලාවල් වලට. ඒ නිසා අපි සෙනසුරාදා පන්තියේ මේ කොටස කරනවා අද කළමනාකරණ ගිණුම්කරණේ ඉඳන් ආන්තික පිරිවැය දක්වා කරනවා. එතකොට මෙහෙම එනකොට මේ සෙනසුරාදා පන්තියේ හවුල් ව්‍යාපාර දක්වා කරනකොට අපි සමාගම් පාඩම වෙනම කරනවා. සමාගම් පාඩම වෙනම කරනවා. සිද්ධාන්ත සහිත විශාල ගැටලු ප්‍රමාණයක් ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් සුළු මුදල් පොතට ගණන් 50ක් හදනවා. සුළු මුදල් පොතට ගණන් 50ක් හදන්න ඕනේද සුළු මුදල් පොත පාඩමට? දැන් කාගෙන් හරි ඇහුවා මම මේ ළඟදිත් ළමයෙක්ගෙන් ඇහුවා. ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය ඕවලට විශාල ගණන් ප්‍රමාණයක් හදන්න ඕනේ නැහැ. ඒ නිසා අපි යම් ගණන් ප්‍රමාණයක් හදන්න ඕන තැන් වලට විශාල ගණන් ප්‍රමාණයක් හදමු. දැන් අදට PDF එකේ මම එවලා තියෙන්නේ කළමනාකරණ ගිණුම්කරණේ හැඳින්වීමේ ඉඳලා ද්‍රව්‍ය පිරිවැය දක්වා. ද්‍රව්‍ය පිරිවැය දක්වා. එතකොට අපිට ද්‍රව්‍ය පිරිවැය දක්වා එවලා තියෙනවා. ඊළඟ සිකුරාදා අපි කතා කරනවා ශ්‍රම පිරිවැය. ඒ නිසා අපි අද පටන් ගන්නවා කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය. පුතේ කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම. කළමනාකරණ ගිණුම්කරණය මේ කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය පුතේ උසස් පෙළ විභාගයේ ලකුණු 60කට කිට්ටුවෙන් එනවා. විභාග පරීක්ෂකවරු පේපර් එක හදන කමිටුව ගොඩක් වෙලාවට ළමයව යම් ලකුණු ප්‍රමාණයකට යන්නේක ඒ සාමාර්ථන යන්නේක වළක්වන්න හදන්නේ මෙතනින්. සමාගම් වලින් නෙමෙයි. සමාගම් කියන පාඩම අමාරු නෑ. මොකද ප්‍රමිත ටික හරියට දැනගත්තාන් පස්සේ සමාගම ආකෘතිය දාගන්න තියෙන්නේ. මොකද සමාගමේ නම ලිව්වමත් ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්වය පෙන්වන ලේඛනයේ ලකුණු හම්බ වෙනවා. මේවා එහෙම නෙමෙයි. මේ කළමනාකරණ ගිණුම්කරණය කියන විෂය පුතේ අපි විභාගයට යනකොට මාතෘකා 6ක් අපිට විභාගෙදි දිනනවා. ඒ මාතෘකා 6 හැදෙන විදියක් තියෙනවා. ඒ හැදෙන විදිය දැනගෙන මේ පාඩමට බහිමු. විශේෂයෙන්ම පුතේ කළමනාකරණ ගිණුම්කරණයේ යටතේ කළමනාකරණ ගිණුම්කරණ යටතේ අපිට ඉගෙන ගන්න වෙනවා පිරිවැය ගිණුම්කරණය. පිරිවැය ගිණුම්කරණය. මේ පිරිවැය ගිණුම්කරණය කියන එක අපි දන්නවා භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට එහි අවසානයේ ඒකකයක පිරිවැය හොයලා ඒකට ලාභ ප්‍රතිශතයක් තියලා ඒකක ලාභයක් සහිතව විකුණුම් මිල හොයන එක තමයි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා මෙතනදී පාඩම් අපිට තියෙනවා හරියටම 4ක්. පාඩම් 4ක්. මේ පාඩම් 4 තමයි දැන් සමහර ගුරුවරු මේ පාඩම කරන්නේ නැහැ. මේ පාඩම කරන්නේ නැති හේතුව ඒගොල්ලෝ හිතන ඔයගොල්ලෝ දන්නවා කියලා. ඇත්තටම හරියට මේ පාඩමේ තියෙන කොටසක් පිරිවැය ඒකකය කියලා. පිරිවැය ඒකකයේ පිරිවැය මධ්‍යස්ථාන. පිරිවැය ආශ්‍රිත පාරිභාෂිත පද. දැන් හරියට විභාගයේ පිරිවැය ඒකකයේ ලිව්වේ නැත්තම් විභාගයේ උදාහරණය හරියට දුන්න නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මම ඔයාට පිරිවැය ගිණුම්කරණයේ හැඳින්වීම පිරිවැය ගිණුම්කරණයේ හැඳින්වීම ද්‍රව්‍ය පිරිවැය ශ්‍රම පිරිවැය
පොදු කාර්ය පිරිවැය. දැන් මේ පාඩම් පහ දාලා තින්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් මේ පාඩම් හතර දාලා තින්නේ පිරිවැය ගිණුම් කරන යටතේ. ඒතර කළමනාකරන දැන් මම දැකලා තියෙනවා ටියුට් වල තියෙනවා කළමනාකරන ගිණුම් කරන්නේ කොටස් දෙකයි මූල්‍ය ගිණුම් කරන්නේ පිරිවැය ගිණුම් කරන්නේ. ඒක ඉතින් මන් දන්නේ නැහැ එහෙම සූදානම් වෙලා එන්නේ නැතුව ඒ පාඩම් එහෙම උගන්වන්නේ ඇයි කියලා. ඒ නිසා ඔයා හොඳට තේරුම් ගන්න කළමනාකරන ගිණුම් කරන්නේ කියන විෂය ධාරාවේ පිරිවැය ගිණුම් කරන කියන එක් කොටසක් භාණ්ඩයක ඒකක පිරිවැය හොයන්න නම් අපි පිරිවැය ගිණුම් කරන්නේ හැඳින්වීම ද්‍රව්‍ය ශ්‍රමය පොදු කාර්ය කරන්න ඕන. පිරිවැය ගිණුම් කරණය මෙහෙම ඉවර කරනකොට අපිට තියෙනවා කළමනාකරන තීරණ. දැන් උදාහරණයක් වශයෙන් අපි පිරිවැය ගිණුම් කරණයෙන් තොරතුරු හදලා කළමනාකරුවන්ට දෙනවා. ඒගොල්ලෝ ඒව දිහා බලලා කළමනාකරන තීරණ දෙකක් ගන්න ඕනේ. තීරණ ගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් පුතේ වා මේවා තියරි ඔක්කොම ඔළුවෙන් දාන්න අතාරින්න. මම අලවි කළමනාකරු. මාකටිං මැනේජර් මට මගේ ඩිරෙක්ටර්ස් ළගෙන් එනවා බෝඩ් මීටින් එකකදී අපි 120ක් අලවිය වැඩි කරමුද? දැන් උදාහරණයක් වශයෙන් එමරල් කම්පැනි අලවි කළමනාකරුට කියනවා 120ක් වැඩි කරමුද අලවිය 2025 ඉඳලා. එතකොට ඒ වගේම මට ඒ තීරණය ගන්න බෑ තනියම. මම අලවි කළමනාකරුනේ මම 120ක් මොකක්ද අපේ අලවිය වැඩි කරන්න කිව්වට මම එතකොට ටීවී ප්‍රචාරණය කරන්න මුදල් ඕනි. ටීවී ප්‍රචාරණය කරනවා පෝස්ටර් කැම්පේන් කරනවා ඒ වගේ මේ සාප්පු වල ගිහිල්ලා ස්ටිකර් අලවනවා. එතකොට ඒවා ඇලෙව්වා කියලා මට වැඩක් වෙන්නේ නැහැ. මම 120ක් අලවිය වැඩි කරන්න කිව්වට මට තනියම කරන්න බෑ. මම අහනවා නිෂ්පාදන කළමනාකරුගෙන් ඔයාට මට 120ක් ප්‍රොඩක්ෂන් එක දෙන්න පුළුවන්ද වැඩි කරලා? අන්න එයා හදනවා නිෂ්පාදන සැලසුමක්. නිෂ්පාදන අයවැයක්. එයා හදලා එයා බලනවා මූල්‍ය කළමනාකරුවෙන් අහනවා ගිණුම් අංශයෙන් අහනවා ඕගොල්ලන්ට මට මේකට අවශ්‍ය මුදල් දෙන්න පුළුවන්ද? අන්න එයා හදනවා අයවැයක් මුදල් අයවැයක්. දැන් එතකොට කළමනාකරුවෝ ගන්න තීරණ පුතේ දෙකයි. එකක් මේ ලෝකේ කළමනාකරන තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි කාලීන තීරණ. දෙක දීර්ඝ කාලීන තීරණ. දැන් පුතේ කෙටි කාලීන තීරණයක් තමයි මම උදාහරණ කිව්වේ. 120ක් සේල්ස් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරු ඒකට අවශ්‍ය විදියට 120ක් නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ වගේම ගිණුම් අංශයේ විසින් 120ක් බජට් එක හදා ගන්න ඕනේ මුදල් හොයා ගන්න ඕනේ. එතකොට ඒක කෙටි කාලීන තීරණයක්. මේ කෙටි කාලීන තීරණයක තීන්දුවක් ගන්නකොට අපිට විෂයක් තියෙනවා ආන්තික පිරිවැය. දැන් උදාහරණයක් වශයෙන් ආන්තික පිරිවැයක් පාඩමක් වශයෙන් උසස් පෙළේ තියෙනවා. ඔයා ඔය වාඩි වෙලා ඉන්න ඔයා පුතේ ඔයා බලන්න ඔයා ඉස්සරහට ඔයාගේ ඉස්සරහයි කල්පනා කළා මම මේක දැනන් හිටියේ නෑ. දැන් මම එහෙම කිව්වේ හේතුවක් එක්ක. එතකොට කෙටි කාලීන තීරණයක් ගන්නකොට ආන්තික පිරිවැය ඔය සමච්ඡේදන ලක්ෂය ලාභ පරිමා අනුපාතය හදලා මේක තීරණ ගන්නවා. හැබැයි කෙටි කාලීනයි. ඒක කළා ඊළඟ අවුරුද්දේ ආපහු ඒක කරන්නේ නැහැ. ඒකේ අවස්ථාවේ කරන තීරණයක් ගන්න. කළමනාකර තීරණයක්. ඒ වගේම තීරණ දීර්ඝ කාලීන තීරණ. මේක හරි භයානක වැඩක්. ඒකට තමයි අපිට පාඩමක් තියෙන විභාගයට අනිවාර්යෙන් මේ ප්‍රශ්න දෙක එනවා ගණන් දෙකක්. ආයෝජන ඇගයීම. ආයෝජන ඇගයීම. ව්‍යාපෘති ඇගයීම.
ඔය පිළිගෙවුම් කාලක්‍රමය ඒ වගේම සුද වර්තමාන අගය NPV හැබැයි මේක ටිකක් භයානකයි ව්‍යාපාරයක. ඇයි? ලොකු මුදලක්නේ. අවුරුදු 5කට අවුරුදු 10කට ගොඩනැගිල්ලක් හදනවද? එහෙම නැත්නම් අපි පරිගණක පද්ධතියකින් මේක අවුරුදු 5කට දියුණු කරනවද? ඩිජිටල් කරන්නේ? එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයකට යොදවනවද? ඒ ඔක්කොටම හේතුව ආර්ථික විද්‍යාවේ ඔයා ඉගෙන ගන්න සම්පත් කියන එක. සම්පත්. දැන් මේවා ඔයාට මුකුත්ම තේරෙන්නේ නැතුව තමයි ඔයා ගණන් හදලා තියෙන්නේ. ඒක ගණන් හදනවා කටපාඩමේ විභාගයට ගිහිල්ලා ඒ ගාන බැරි වෙනවා. දැන් ඔයා දැන් දන්නවා කළමනාකරන ගිණුම්කරණයේදී අපට සම්පත් ආර්ථික විද්‍යාවේ අපි ඉගෙන ගන්න සම්පත් තියෙන්නේ. ඒ කියන්නේ අපිට ව්‍යාපාරයක් සතුව එහෙම නැත්නම් පුද්ගලයෙක් සතුව රටක් සතුව පවතින ආර්ථික වටිනා කියන දේවල්. හැබැයි මේක සීමිතයි. ආර්ථික විද්‍යාවේ පැහැදිලිව කියනවා සම්පත් සීමිතයි. උවමනා අසීමිතයි. හිඟකමක් ඇති වෙනවා. මෙන්න මේ සම්පත් සීමිත හින්දා තමයි කළමනාකරුවන්ට වගකීමකින් සැලසුම් සකස් කරන්න වෙලා තියෙන්නේ. ඉන්නේ හට ඔයා දන්නවා ඔයගොල්ලෝ BS ගුරුරු ගන්නලා ඇති. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, එහෙම නැත්නම් සම්බන්ධීකරණය, ඒ වගේ පාලනය ඒ විදිහට කරන්න වෙලා තියෙන්නේ මේ සම්පත් සීමිත නිසා. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නේ අපේ මේ ලෝකයේ ඕනම රටකට සම්පත් සීමිතයි. මේ අපේ පෘථිවියේ තියෙන ඕනම රටකට සම්පත් සීමිතයි. දැන් ඕගොල්ලෝ මට කියන්න පුතේ දැන් මට සම්පත් සීමිතයිනේ. මගේ ළඟ තියෙනවා ඔයා ළඟ තියෙනවා රුපියල් 500ක්. ඔයා රුපියල් 500 තාත්තගෙන් ඉල්ලගත්තා. දැන් ඔයා ළඟ තියෙන්නේ රුපියල් 500යි. ඔයා මේ රුපියල් 500ෙන් CR පොත් දෙකක් ගන්නවා. අන්න ඔයාට අහිමි වෙනවා ඊළඟ අවශ්‍යතාවයක් වාට තියෙනවා කැල්කියුලේටරයක් ගන්න ඕනේ. ඔයා ආර්ථික විද්‍යාවේ දන්නෝ මේක. ඒ ආවස්තික පිරිවැයක් කියන්නේ ඊළඟ අහිමිවීම. මටත් එහෙමයි. මගේ ළඟ තියෙනවා නම් රුපියල් ලක්ෂයක් මම විශ්වාස කරනවා දැන් මට මේ මොහොතේ අවශ්‍යතාවයක් තියෙනවා දුරකථනයක්. දුරකථනය ගන්නවා. හැබැයි ඒකට ඊළඟ අවශ්‍යතාවය මට තියෙන්නේ පරිගණකයක් ගන්න. පරිගණකයක් ගන්න එක අහිමි වෙනවා මට තියෙන රුපියල් ලක්ෂයයි. ඒතර මං මනවින් මේ සම්පත හරියට කළමනාකරණය කරන්න ඕන. හොඳට තීරණය ගන්න ඕනේ මම මොකද්ද කරන්න කියලා. ඒ පුද්ගල කළමනාකරණය. පුද්ගල සැලසුම් හදන එක. ව්‍යාපාරයකත් එහෙමයි. ව්‍යාපාරයකත් ඒගොල්ලෝ සම්පත් සීමිතයි. කළමනාකරුවෝ තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න නම් සැලසුම් සකස් කරලා තීරණය ගන්න ඕනේ. රටත් එහෙමයි. දැන් අපේ රටේ අයවැයක් හදන්නේ ඇයි නොවැම්බර් මාසේ? සම්පත් සීමිත නිසා. එතකොට අයවැයක් හදනකොට අපි කියනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා රුපියල් 10000කින්. ඒ වගේම අපි මෙන්න මේ ළමයින්ගේ අධ්‍යාපනයේ මේ ප්‍රමාණය දානවා. මේ ප්‍රමාණය විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගිලි හදනවා. එතකොට මේ ටික ගාන්ට අයවැයක් හදනවා මහ බැංකුව සහ මහ බැංකුවේ නිලධාරීන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එකතු වෙලා. මේක තමයි අරගෙන එන්නේ ඉන්න මුදල් ඇමති. අරන් ඇවිල්ලා කියනවා ඒක එතනදී තියෙනවා මෙහෙම දෙයක් අපේ මේ ඉන්නේ ලංකාවේ ඔක්කොටම මේකට මැදිහත් වෙන්න බෑ. අපේ බලය පාවිච්චි කරලා අපි 225ක් යවලා තියෙනවා. අපි මේ ඔක්කොම එකතු වෙලා ඔක හදලා තීරණය ගත්තා නම් මරා ගන්නවා 225 මරා ගන්නවනේ මේක සම්මත කරගන්න ගිහින්. එතකොට අයවැය සම්මත වුණාම එහෙම තමයි රටක් ජාතික ගිණුම්කරණය වෙන්නේ. දැන් ඔයාලට තේරුම් ගන්න ඕනේ මෙතනදී අපට සම්පත් සීමිත නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම මුහුණ දෙන්න වෙන්නේ. දැන් මේක ඔයා මෙහෙම හිතන්නකෝ. මේක පුතේ ඔයා හොඳට ඔළුවට දාගන්න මේක නෑ දිව්‍ය ලෝකේ. මන් දන්නේ නෑ ඔයා ගිහිලා තියෙනවද කියලා. දිව්‍ය ලෝකේ මේක නෑ.
ගිය කෙනකින් අහන්න පුළුවන්. හරි ගිහිලා තියෙනවද? මං හිතනවා මොනේ ඒ අනුව ගිහිලා තියෙනවා. ඒකේ ඔය දිව්‍ය ලෝකේ පොඩ්ඩක් බලන්න. දිව්‍ය ලෝකේ කොමර්ස් ශිෂ්‍යය අවශ්‍ය නැහැ. ඇයි දිව්‍ය ලෝකේ සම්පත් සීමිත නැහැ. ඔයා සිතන දේ පතන දේ එනවා කියලා තමයි අපි දිව්‍ය ලෝකේ අහලා තියෙන්නේ. ඒ දිව්‍ය ලෝකේ ඒ ලෙවල් වලට කොමර්ස් නැහැ. දිව්‍ය ලෝකේ විශ්වවිද්‍යාලවල කළමනාකරන පීඨ නැහැ. ඇයි කොමර්ස් ශිෂ්‍යෙක් හදලා වැඩක් නැහැ. දැන් ඔයා තේරුම් ගන්නකො. ඔයා මේ ගානක් හදලා පොඩ්ඩක් තේරුම් ගන්න ගණන් හදමු අපි දෙන්න. දැන් එතකොට ඒ මොකද? ඒ සම්පත් සීමිත නෑ. ඒක සීමිත තැනක ආර්ථික විද්‍යාත්මක කාරණාව සම්පත් සීමිත ඕනම තැනක කොමර්ස් ශිෂ්‍යෙක් හැදෙන්න ඕනේ. ඔහු කළමනාකරන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. ඔහු ගිණුම් කරන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. ඔහු එහෙම නැත්නම් සැලසුම් සකස් කරන ශාස්ත්‍රයක වෙන්න පුළුවන් වෙනවම. අලවි ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. මානව සම්පත් ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. බාහිර විශ්වවිද්‍යාල පද්ධතියෙන් මැනේජ්මන්ට් ෆැකල්ටි එක තියෙන පීඨ ටික බලන්න පොඩ්ඩක්. accountancy department එකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ආව එතනට යවන්න. දැන් එතකොට මූල්‍ය ශාස්ත්‍රය තියෙනවා. අලවි මාකටිං ඩිග්‍රිය තියෙනවා. HR ඩිග්‍රිය තියෙනවා. වැලියේෂන් ඩිග්‍රියක් තියෙනවා. තක්සේරු කරන්නේ හොඳ පඩි. අපි හිතන්නේ නැතුණාට හොඳ පඩි හොඳේ. ඒ කියන්නේ Tamanට ඕන නම් යන්න පුළුවන් ඒ තක්සේරු කරන්නේ කරාන් පස්සේ හොඳ ගාණක් හම්බ වෙනවා ලංකාවේ. ඕඩම වාහනයක් තක්සේරු කරනවා ඕනම ඉඩමක් ගොඩනැගිල්ලක් තක්සේරු කරනවා ණය ගන්න තරමට බැංකු තක්සේරු කරන්නේ ඒ දේපල තක්සේරු කරන්නේ කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ජයවර්ධන විශ්වවිද්‍යාලේ. හැබැයි කොමර්ස් ශිෂ්‍යයෝ හදනවා. ඇයි සම්පත් සීමිතයි. හැබැයි ඒ නිසා තමයි මං කිව්වේ හැබැයි දිව්‍ය ලෝකේ වෛද්‍ය ඒ කියන්නේ බයෝ සයන්ස් තියෙනවා. ඇයි වෛද්‍ය ශිෂ්‍යෙක් හදන්න එපේ. ඇයි සුරංගනාවියගේ කට්ටක් ඇවුනම කට්ට ගන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒතර වෛද්‍ය දෙවිවරු ඉන්නවා. දිව්‍ය ලෝකේ. පාලමක් හදලා ලස්සනට ගාඩ්නයක් හදලා පාක්කයක් හදන්න දිව්‍ය ලෝකේ ඕන නම් ඉංජිනේරු දෙවියෝ ඉන්නවා. හැබැයි ඇකවුන්ටන්ට් දෙවියෝ නෑ. එහෙනම් මොකටද දැන් ඔයා තේරුම් ගන්න ඔයා මෙච්චර මේ විනාඩි 10 15 ඔයාට BS විෂයත් ආර්ථික විද්‍යාව විෂයත් ගිණුම් කරන විෂයත් කියන විෂයන් තුනම ඇයි ඉගෙන ගන්න විශේෂයෙන්ම සර් පැහැදිලි කරේ මේ වෙලාවේ දැන් මම උගන්වන්නේ අනිච්ච ශිෂ්‍යයන්ට හොඳේ ඒ අනිච්ච ශිෂ්‍යයන්ට උගන්වනවා කියන එක මම හොඳට තේරුම් අරගෙන තමයි අද පටන් ගත්තේ. ඔයා කිව්වොත් සර් මන් දන්නේ නැහැ ඔයාට කවුද මේ පන්තියට සම්බන්ධ කරේ කියලා. සර් කෙනෙක් වෙන්න පුළුවන්, අයියා අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. අපේ YouTube එකේ WhatsApp වල එහෙම නැත්නම් මගේ පෝස්ට් එකක් දැකලා වෙන්න පුළුවන්. ඔයාට හිතුණා සම්බන්ධලා බලනවා. දැන් හිතෙනවා වෙන්න පුළුවන් වැඩේ කොට දා ගන්න පුළුවන්. මෙච්චර අමාරු නෑනේ. අපි මොකද්ද කරේ? අපි කරන්නේ වෙන දෙයක්. ඒ නිසා වැඩේ කොට දා ගන්න නම් ඔළුවට දා ගන්න ඕනේ. එහෙනම් දැන් ඔයා ඔළුවට දා ගන්න පුතේ මම මෙතනට එන්න ඉස්සෙල්ලා නෝට් එක ලියන්න ඉස්සෙල්ලා සම්පත් සීමිතයි. එහෙම තත්ත්වයක් තුල ව්‍යාපාරයක කළමනාකරුවන් හට යම් කළමනාකරන සැලසුම් සකස් කරන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට පිරිවැය ගිණුම් කරණයෙන් තොරතුරු හදලා අපි කළමනාකරුවන්ට විග්‍රහ කරනවා. ඒ වගේම කළමනාකරණය ඒගොල්ලෝ තීරණ ගන්නකොට තීරණ වර්ග දෙකක් තියෙනවා. කෙටි කාලින තීරණයි දීර්ඝ කාලින තීරණයි. අන්න කෙටි කාලින තීරණ වලට අපිට තියෙනවා විෂයක් ආන්තික පිරිවැය. අර මම කිව්වේ සෙල්ස් 120කින් වැඩි කරන්න. දීර්ඝ කාලින තීරණ ගන්නකොට මම අර කිව්වේ ගොඩනැගිල්ලක් හදනවද? පරිගණක පද්ධතියක් ඩිජිටල් කරණය වියදම් කරනවද? වාහන පහක් ගේනවද? මේ ඔක්කොම හරියටම කරන්න සිද්ධ වෙලා තියෙන සම්පත් සීමිත නිසා. ඒ නිසා ඒ සම්පත් සීමිත කතාව ගැඹුරෙන් ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාවේ. සම්පත් සීමිත කතාව කළමනාකරණයේදී න්‍යායාත්මකව BS සර්ගෙන් ඉගෙන ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ඔයාට BS උගන්වනවා තොග පාඩම. ඒ තොග පාඩම උගන්වනකොට පුතේ ඔයාට
EOQ හම්බ වෙනවා. economic order quantity. තොග මට්ටම් වලින් පස්සේ මේ ටියුට් එකේ තියෙනවා. තොග මට්ටම් වලින් පස්සේ. එතකොට මේ තොග මට්ටම් වලින් පස්සේ හම්බෙන EOQ ගණිතය උගන්වන්නේ ගිණුම් කරන්නේ ගණිතමය වශයෙන් උගන්වන්නේ ගිණුම් කරන විෂය. ඔන්න ඔහොම තමයි විෂය හැදෙන්නේ. දැන් අපි එනවා අද පාඩමට. මොකද පාඩම? දැන් ඔයා කල්පනා කරන්න. ලියන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න. දැන් පාඩම් 6යිනේ. ගිණුම් කරන්නේ හැඳින්වීම, ද්‍රව්‍ය, ශ්‍රමය, පොදු කාර්ය, ආන්තික පිරිවැය ආයෝජනය කිරීම. දැන් උන පාඩම් 6ක් පිළිවෙලට ඔළුවේ තියෙනවා. අනේ පුතේ මේ ටියුට් එක දිහා බලලා PDF දැන් ඔයා මන් දන්නවා PDF එකක් නැති වෙන්න පුළුවන් වගේ අතේ තාම. හැබැයි ඔළුවට ආවනේ කල්පනා කරන ගිණුම් කරන යටතේ පාඩම් 6ක් තියෙනවා. පිරිවැය ගිණුම් කරන්නේ හැඳින්වීම, ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය, ආන්තික පිරිවැය ආයෝජනය කිරීම. ලකුණු 60ක්. ලකුණු 60ක්. හැබැයි මේ ඔයා මෙන්න මෙහෙම වෙන්න මේ බව පුතේ ඔයා අද මගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා නම් ඔයාගේ යාළුවන්ට කියන්න මෙහෙම සර් කෙනෙක් හම්බුණා. අපි භෞතික වශයෙන් ගාල්ලේ ගිහිල්ලා මාතර ගිහිල්ලා උගන්වනකොට දරුවෝ ළමයි දෙන්නයි තුන් දෙනයි ඊළඟ දවසේ ළමයි 30යි ඊළඟ දවසේ 80යි ඊළඟ දවසේ 200යි එහෙම ළමයි එක්කගෙන එනවා. ඒ එක්කන් එන්නේ ඇනිච්ච දරුවෝ. ඒගොල්ලෝ සමහරවිට මගේ තියරි පන්තියට එනවා. 2026 ඇවිල්ලා රිවිෂන් එකේ වාඩි වුණාම අහනවා ඇවිල්ලා ඉතින් සර් තියරි මං කියනවා සල්ලි ගෙවන්න එපා පුතේ ඇවිල්ලා ඉගෙන ගන්න. මේ පන්තියට එන දරුවන්ට එහෙම වෙන්නේ නැහැ. ඇයි මං සෙනසුරාලක් කරනවනේ. පැය 3ක්. සෙනසුරාලා පැය 3 කරන්නේ හැඳින්වීම ඉඳලා. ඔයාට රෙකෝඩින් එක හෙට උදේ වෙනකොට වැටෙනවා. ඒ නිසා ඒ බය වෙන්න එපා. හරිද? ඔන්ලයින් ක්‍රමයේ ඉගෙන ගන්න දරුවෙකුට තියෙන එකම බාධාව මම දන්නවා. ඒ දරුවා තනියම සමහරට ගෙදර. සමහරලාට ඒ දරුවා මානසික වැටලා ඉන්න එකවුන්ස් ඉස්සරහා පිට. තිත්ත වෙලා දින්නේ. ඇයි ගුරුවරුන්ගේ කතා ටික අහගෙන හිටියා දැන් කවුන්ස් බෑ. පුතේ අපි එනවා පිරිවැය ගිණුම් කරණය හැඳින්වීම. පිරිවැය ගිණුම් කරණය හැඳින්වීම. දැන් මම ඔයාට දීලා තියෙනවනේ PDF එකක්. PDF එකක් නැතත් ගන්න CR කොලයක්. ගෙදරට කියලා ගන්න ඔන්ලයින් ඉන්නේ. ගෙදරට කියලා ගන්න. PDF එක හෙට උදේට ගන්න. ඒ කියන්නේ PDF එක WhatsApp එකට තියෙනවා. අපේ කාර්ය මණ්ඩලයේ ස්ටාෆ් එකේ කට්ටිය දාලා තිනවා ඔයගොල්ලොන්ට. දැන් මේ වෙලාවේ ටක් ගාලා යාළුවෙකුට කෝල් එකක් දාලා අම්මට කියන්න මෙන්න මෙහෙම ලින්ක් එක දාන්නම්. ලොකු පිනක් නේ පුතේ. යාළුවන්ට මේක දාන්න ටක් ගාලා. මම කියනවා මෙන්න මෙහෙම. මේ ටියුට් එකේ ද්‍රව්‍ය පිරිවැය දක්වා තිනවා. ලබන සිකුරාදා ශ්‍රම පිරිවැයයි පොදු කාර්ය පිරිවැය වැටෙනවා දවස් 3කින් ඉවරයි. යා දෙකකින් නෙමෙයි. දවස් 3කින් මම 6ක් ගන්නවා දවස් 3යි පැය 6යි. බලන්න උසස් පෙළ ඔබ සඳහා පුනරීක්ෂණ පන්තියක පිරිවැය ගිණුම්කරණය වශයෙන් ප්‍රධාන මාතෘකා 4ක් අධ්‍යයනය කරන්න ඕනේ. ලියන්න 1 පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම. CR කොලයක් කරන් නිකන් ලියා ගන්න පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම කිය. 2 ද්‍රව්‍ය පිරිවැය පාලනය. ද්‍රව්‍ය පිරිවැය පාලනය. පාලනය කියන වචනේ තියෙන ලොකු තේරුමක් ආ. ඒ කියන්නේ පිරිවැය අවම කිරීමයි කාර්යක්ෂම කිරීමයි. ඒවා හරියට එක ගානේ දාගමු එකම ක්‍රමයකට ඔළුවට ටක් ගාලා එන විදියට. ටක් ගාලා එන විදියට දාගමු. හරි. ද්‍රව්‍ය පිරිවැය පාලනය 3 ශ්‍රම පිරිවැය පාලනය 4 පොදු කාර්ය පිරිවැය පාලනය. Introduction, material, labor, overheads. අනිවාර්යයෙන්ම පුතේ පොඩ්ඩක් විභාගේ වරුණාම ඔයා කැම්පස් යන්න බලාපොරොත්තු වෙන්නේ මම හදන්නේ චුට්ටක් ඉංග්‍රීසි පද ටික ටෙක්නිකල් ටර්ම්ස් ටිකවත් අරලා ගන්න. විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය ඉගෙන ගන්න නෑ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තියෙන්නේ. හරි. මම දැන් උන කාලේ දුන්නා ලියාගත්තා ඔයගොල්ලෝ. පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම කියලා මම දාලා තියෙනවා. ඒ කියන්නේ පාඩම් 4න් පළවෙනි පාඩම. දැන් අපි පාඩම් 6 එන විදිය දැනගත්තානේ. ඒකේ පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම යටතේ දාන්න මෙන්න මේ මම කඩයිරි
දෙකක් දීලා තියෙනවා පේලි. ඒක ලියන්න මේ විදියට. ඔබ විසින් පිරිවැය ගිණුම්කරණය පිළිබඳව අධ්‍යයනය කිරීමට ප්‍රථමයෙන් එහි නිර්වචනය අවබෝධ කරගත යුතුය. විභාගයට වැඩක් නැහැ, අවබෝධ කරගත යුතුය. right. පැත්තකින් තියන්න නෝට් එක. පිරිවැය ගිණුම්කරණය පිළිබඳව නිර්වචන නම් තියෙනවා පුතේ 60 උටාමාරක්. හරි. ලුවීගේ තියෙනවා. ඔය BS වල තියෙන ලුවීගේ පොත්පත් වල තියෙනවා. කෝලගේ තියෙනවා. සීමා නිර්වචනේ තියෙනවා. ඒව වැඩක් නැහැ. අපිට විභාගයේදී තේරුම් ගන්න තිබ්බනම් ඇති. පුතේ මේ පැත්ත හැරෙන්න. දැන් ඔන්න මම දන්නවා ඕගොල්ලොන්ගේ අක්කලා ළඟින් යනවා. මේ ඇත්තටම මේ පුළුවන් නම් මෙන්න මෙහෙමයි. අම්මට තාත්තට වැඩිහිටියන්ට ඇහෙන්න දෙන්න මේ පාඩම මම උගන්වනවා. මොකද මම උගන්වනකොට ඒ අම්මලා තාත්තලාට දැනෙනවා ඒගොල්ලෝ වැඩිහිටියෝනේ වැඩියෙන් හිටපු අයනේ. ඒගොල්ලන්ට දැනෙනවා පුතායි දුවයි ආයි පුතා හරි දුවා හරි දැන් මේකේ අල්ලගෙන ඉන්නේ දෙන්න පුළුවන් පන්තියක් කියලා. හරි ඒක මගේ දැන් මෙහෙම මම නිකන් කරාබු දෙකක් දාලා රවුව මෙච්චර බවානේ පිස්සෙක් වගේ ඇවිල්ලා ඔයාගේ හිත දිනාගන්නේ මම මොකද මම හොඳටම දන්නවා මේ ඔන්ලයින් පන්තියේදී හරි මගේ දිහා බල්ලා ඔය දුවල කෙසේ වුණත් පිරිමි දරුවෝන් නම් ගුරුවරු අනුකරණය කරනවා. හැබැයි ඒ නිසා ගුරුවරයාගේ විෂය ගන්න, ගුරුවරයාගේ ඒ වැඩපිළිවෙල ගන්න, ගුරුවරයා කියන දේවල් වලින් හිත හදාගෙන ඉස්සරහට යන්න. මොකද අපි තේරුම් ගන්න ඕනේ දැන් මම කිව්වේ උන්න අම්මලා තාත්තලා ඉන්නවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා අම්මේ මෙන්න මේ පන්තියේ සර් උගන්වනවා. අම්මලා මගේ ෆිසිකල් පන්ති වලින් මම ළමයින්ට කියනවා. පුතේ අම්මා හරි තාත්තා හරි එක දවසක් හරියලා වාඩි කරන්න පන්තිය. එතකොට ඒගොල්ලන්ට විශ්වාසය ඇති වෙනවා මං ගැන කියලා. හරි. දරුවෝ පිරිවැය ගිණුම්කරණයේ හැඳින්වීම කතා කරන්නේ යනකොට මං කව නිර්වචනය ඕන වෙනවා. දැන් මුල ඉඳන් හොඳේ ආපහු බෑ මුකුත් කියන්න එපා මුල ඉඳන් දරුවෝ පිරිවැය කියන එක මුලින්ම කියන්න ඕන. දැන් අපි පිරිවැය කියන එක කියනවා පිරිවැය එකේ කොස්ට් ද පිරිවැය කියන එක දැනගෙන ඕනේ පොඩ්ඩක් ඉස්සරහට යන්න. අපි පිරිවැය මූලිකාංග ඉගෙන ගන්නවා, පිරිවැය ආශ්‍රිත පාරිභාෂිත පද ඉගෙන ගන්නවා. එතනදී මේවා ඉගෙන ගන්නවා. ඔව් පිරිවැය ගිණුම්කරණය කතා කරන නිසා පිරිවැය දැනගෙන ඉන්නේ. දැන් අපි හිතන්න පුතේ පිරිවැය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් අපි උදාහරණයක් වශයෙන් අපි ගමු පොතක් බුක් එකක් නිෂ්පාදනය කරන පොතක් නවකතාවක් පොතක්. දැන් එතකොට වැඩි වෙලාවක් ගන්න තු මම මෙහෙම කියනවා. පිරිවැය කියන්නේ බේ සඳහා දරනු ලබන මූල්‍ය සහ මූල්‍ය නොවන. ඒ කියන්නේ දැන් මූල්‍ය නොවන දැන් උදාහරණයක් වශයෙන් මම ප්‍රෙස් එකක් කරන්නේ. මේ මගේ ප්‍රෙස් එකේ මේ පොත ගහන්නේ. එතකොට මට මූල්‍ය මේ වශයෙන් යන්නේ මගේ ගොඩනැගිල්ලේ කාමරයක තමයි ප්‍රෙස් එක තියෙන්නේ. හැබැයි මම ගොඩනැගිලි කුලී කියලා පිරිවැයක් මේකට දාන්න ඕනේ. ඒ කියන්නේ පිරිවැය කියන්නේ යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙනුවෙන් දරනු ලබන මූල්‍ය සහ මූල්‍යමය නොවන සාධකවල එකතුව පිරිවැය. දැන් පිරිවැය ගිණුම්කරණයේදී අපි ආවේ පිරිවැය කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවා. ඔයාට මම කිව්වම දැන් ඔයාගෙල්ලන්ගේ අම්මා ගෙදර මම උදාහරණයක් කියන්නම්කෝ. අම්මා ඇඳුම් මහනවා. අන්න දුවෙක් ඉන්නවා. අම්මා ඇඳුම් මහනවා. දුව O level කරලා දැන් A level කරනවා. සිංහල අවුරුද්ද එනවා. දුව අම්මට කියනවා අම්මේ රෙදි කෑල්ලක් අරගෙන ඇවිල්ලා මට ගවුමක් මහලා දෙන්න. දැන් අම්මා හොඳම රෙදි කෑල්ලක් ගේන්නේ. හොඳම බොත්තම් ගන්නෙ. හොඳම නූල් ගන්නෙ. අම්මා දැන් රෙදි මහන ජොබ් එකට කරන්නේ ගෙදර.
දැන් අම්මා මේ ගවුම මහලි වරනකොට යනවා නිෂ්පාදන පිරිවේ රුපියල් 1000ක්. හැබැයි අම්මගේ පඩියක් දාන්න ඕනේ මේකට. අම්මගේ වැටුප දැම්මොත් පැය ගන්නවා. අපි ඒවා ඔක්කොම කරනවා මේ පන්තිය හොඳේ. ඒවා ඔක්කොම කරන අන්තිමට හිත හරි රසවත් මේ පාඩමේ මුල ඉඳන් අල්ලන් ගියොත්. අම්මගේ වැටුම 250ක් දානවා. 1250ක් වෙනවා මේ ගවුම. ඒතර පිරිවැය කියන එක අත්‍යවශ්‍යයි දැනගන්න. එහෙනම් පිරිවැය කියන්නේ මොකක්ද? ආපහු කියන්න පොඩ්ඩක් ඔය කටින් චුප්චක් කියලා දාන්න. දැන් මොකද්ද නිකන් ඉන්න කටනේ ඔය කියලා දාන්න. පිරිවැය කියන්නේ මොකද්ද? යම් නිෂ්පාදිතයක් වෙනුවෙන් දරනු ලබන මූල්‍ය සහ මූල්‍යමය නොවන සාධක පිරිවැය ලෙස හැඳින්වේ. දැන් පිරිවැය කළමනාකරණයේ තුල ප්‍රබල විෂයක්. මේක දැන් අපි නිර්වචනය කරන්න හදන්නේ. අම්බෝ දැන් නිර්වචන කිව්වම අර හරි බයයි. මේ බය වෙන්න එපා. මොකද කවුරක්වත් බය වෙන්න ඕනේ නැහැ. පිරිවැය නිර්වචනය පිරිවැය ගිරුම් කරන නිර්වචනය කරනවා අපි කියනවා කිසියම් ආයතනයක්. ඔය ආයතනය කියන එකට ඔයාට හෙටමම කියනවා ගිරුම් කරන ඒකකය. accounting entity. දැන් කියන්නේ කිසියම් ආයතනයක්. හෙට කියන්නේ මූල්‍ය ගිණුම් කරන හෙට පටන් ගන්න. ආයතනයක්, භාණ්ඩයක්, සේවාවක් අපි වෙනත් අපි හිතමුකෝ දැන් උදාහරණයක් වශයෙන් පන්සලේ කටිනේ. අන්න පන්සලේ කටිනේ. පන්සලේ කටිනක් පිරිවැයකරණය කරනවා. අද ඒ නිසා කිසියම් භාණ්ඩයක්, සේවාවක්, කාර්යයක් සඳහා මේ පිරිවැය අපි කතා කරේ පිරිවැය මූල්‍ය සහ මූල්‍ය නොවන ආවස්තික පිරිවැය කියලා ආර්ථික විද්‍යාවේ කියන්නේ opportunity cost කියලා. ඒක පිරිවැය ඇස්තමේන්තු කිරීම. අන්න ඇස්තමේන්තු කිරීම. දැන් ඕකනේ අර විභාගේ පරීක්ෂණය අහනවා මූල්‍ය ගිණුම් කරන සහ පිරිවැය ගිණුම් කරන අතර වෙනස්කම්. අනේ ළමයාට ලියා ගන්න බෑ. ඇයි මේක නිකම්ම නිකන්නේ ඩොග් ගාලා උඩට දාගන්න තියෙන්නේ. ඇස්තමේන්තු කිරීම කියන්නේ ඇස්තමේන්තු කරන්නෙම අනාගතයට. සත්‍ය පිරිවැය. ඇස්තමේන්තු කිරීම සත්‍ය පිරිවැය. මේ ඇස්තමේන්තු පිරිවැය යනවා මිලියන 100ක්. අපි මිලියන 100ක් ඇස්තමේන්තු කරනවා වැඩකට. සත්‍ය පිරිවැය 150යි. මේ දෙක අතර තියෙනවා විචලතාවයක්. විචලතාවය variable විචලතාවය මිලියන 50යි. දැන් ඔයා නිර්වචන ඉගෙනගෙන 60 උටාමාරක් ඒ නිර්වචන කිසිසේත් බදාලා නැහැ පැත්තකින් තියන නිර්වචන විභාගයට එන්නේ නැහැ. අවබෝධයෙන් වැදගත්. දැන් මේකේ තියෙනවා ඒතකොට පිරිවැය ඇස්තමේන්තු කරන කියන්නේ ඕගොල්ලෝ අහලා ඇති පිරිවැය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ කරන්නේ පුරෝකතන දත්ත අනාගතේ. ඉතින් එතකොට තේරෙන්නේ නැහැ මොකද? දැන් වැඩකට මිලියන 100ක් යනවා මිලියන 150ක් සත්‍ය පිරිවැයාව විචලතාවය. මේ තුලින් මේ විචලතාවය තුලින් ව්‍යාපාරයේ සමස්ත ලාභදායීත්වයට ඒ වගේම මූල්‍ය තත්වයට position of finance මූල්‍ය තත්වයට ද්‍රවශීලතාවයට දැන් උදාහරණයක් වශයෙන් අපි ෂර්ට් එකක් හදනවා එමරක් කම්පැනි අපි රෙදි ගේනවා ඉන්දියාවෙන් ගේනවා ඉන්දුනීසියාවෙන් ගේන්නේ නැතුව හදිස්සිය හරි මේ ෂර්ට් එක ෆේල් වුණොත් ආපහු මුදල් කරගන්න හැකියාව ද්‍රවශීලතාවය ලික්විඩිටි එක සමාජ සාධාරණත්වයට අම්බෝ වැදගත්ම දේ සමාජ සාධාරණත්වයට අපි ළඟ හිටියා සේවකයෝ 10 අනේ ජොබ් එක නැති වෙනවා මේ 18ම එහෙම නොවන විදියට අර්ථකථනය කිරීමේ ක්‍රියාවලිය පිරිවැය ගිණුම් කරන්නේයි පොඩ්ඩක් ලියා ගන්න වැඩි වෙලාව ගන්න එපා මොකද විභාගයට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ පිරිවැය ගිණුම් කරේ පිළිබඳ නිර්වචනය ලියන්න කිසියම් ආයතනයක PDF එක නැත්තම් පුතේ අදට ලියා ගන්න CR කොලයක පිරිවැය ගිණුම් කරන්නේ පිළිබඳ නිර්වචනය දැන් මේ පස්සෙත් ඕගොල්ලෝ මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒගොල්ලෝ රෙකෝඩින් එක ආවම හෙට උදේට ඒ ටික පුරව ගන්න පිරිවැය ගිණුම් කරන නිර්වචනය කිරීම කියලා ලියන්න කිසියම් ආයතනයක
කිසියම් ආයතනයක භාණ්ඩයක් සේවයක් භාණ්ඩයක් සේවයක් හෝ යම් කාර්යයක් කාර්ය කිව්වා මතක් වෙන්න ඕනේ පන්සලේ කටිනේ හොඳේ අන්දටම පිරිවැස්තමෙන්තු කරනවා දායක සභාවයි නායක ආම්දුරුව එකතුල ඉතින් ඒක කරන්න ඕනේ භාණ්ඩයක් සේවයක් කාර්යයක් පිළිබඳ පිරිවැස්තමේන්තු කිරීම හොඳට තේරෙනවා ගිය පාර දෙවෙනි පාර කරන ළමෙක් නම් දැන් තේරෙනවා කොච්චර පිරිසිදුව පිළිවෙලට පැහැදිලිව යනවද කියලා පිරිවැස්තමේන්තු කිරීම කමාවක් සත්‍ය පිරිවැය වාර්තා කිරීම තුලින් සත්‍ය පිරිවැය වාර්තා කිරීම තුලින් පැන නගින විචලතාවය හඳුනාගෙන පැන නගින විචලතාවය හඳුනාගෙන පැන නගින විචලතාවය හඳුනාගෙන එය සමස්ත ලාභදායිත්වයට කමාවක් මූල්‍ය තත්වයට කමාවක් ද්‍රවශීලතාවයට සහ සමාජ සාධාරණත්වයට දැන් ලියනකොට මේක එකක් මගේ හැරුණා කියලා එක ප්‍රශ්නයක් නෑ හොඳේ මේක විභාගයට ආන්නේ සමාජ සාධාරණත්වයට බලපාන ආකාරය විග්‍රහ කිරීමේ කලාව ඔන්න වචනයක් ආවා කලාව ආර්ට් එක කලාව පිරිවැය ගිණුම් කරන්නේ ඔයා ඉන්නේ දුර ඒ නිසා ඔයාට මොන හරි චූටි හරි අපහසුතාවයක් තියෙනවා නම් ටග් ගාලා අපේ WhatsApp group එකට දාන්නම් අමාරු ඇති මං හිතන්නේ ඒ තාක්ෂණය නැතුව ඇති අර ෆෝන් දෙයක් නැහැ නේ මොන හරි එක්කෝ මයික් එක ඔන් කරලා කියන්න හරි එතකොට ඒක මම දන්නවා දැන් මේ මාර කට්ටක් කන්නේ ඔයගොල්ලෝ හොඳේ ඔතන දුර ඉඳගෙන හරි මම මේ තාක්ෂණික මෙවලන් ටිකක් ලෑස්ති කරගෙන එතකොට ඔයාලා අපහසුතාවයක් තියෙනවා කියන්නේ මම බැඳිලා ඉන්න ඔයාගේ සාමර්ථ්‍ය ගන්න උගන්නන්න හොඳේ එතකොට අපේ sannivedanaya තාක්ෂණික දෝෂ මම මෙහෙම දෙයක් තියෙනවා හැබැයි අර ඕගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා නම් පුතේ මෙන්න මේ වගේ දේවල් වලට රතු පෑන කොළ පෑන නිල් පෑන ගාන හදලා උඩින් මල් පෝච්චි දෙකක් අඳින්න මල් ගස් අඳින්න මලුත් පුප්පන්න ඒ වගේ නම් ඉතින් බලාපොරොත්තු වෙන්න එපා මේක මාස 5දී හරි මේ මාස 5 මල් පුප්ප හිටියත් නියමට තියෙයි හරි පිරිවැය ගිණුම් කරන්නේ අරමුණු තියන්න කොලේ පැත්තකින් දැන් ඔන්න ඔයාට ඔළුවට පොඩ්ඩක් අත තියාගන්න දැන් ඔන්න ඔයාට තියෙනවා හරි අපි ඉන්නේ කලබනාකරන ගිණුම් කරන්නේ මාර රැස්පට් විතර ඉන්නේ කලබනාකරන ගිණුම් කරන්නේ පාඩම් 6යි පිරිවැය ගිණුම් කරන්නේ පාඩම් 4යි කලබනාකරන තීරණ බෙදෙනවා පාඩම් 2යි පිරිවැය ගිණුම් කරන්නේ පාඩමේ හැඳින්වීම අපි මොනවද ඉගෙන ගත්තේ පිරිවැය ගිණුම් කරන නිර්වචනය ඉගෙන ගත්තා හරි සුදානන්ද දැන් පුතේ ඔන්න දැන් එනවා පිරිවැය ගිණුම් කරන්නේ අරමුණ පිරිවැය ගිණුම් කරනයේ අරමුණු එහෙම නැත්නම් පරමාර්ථ
එහෙම නැත්නම් වාසි. අන්න විභාගයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක්. MCQ 30ක් තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රේ. ඒ 30න් එකක් වෙන්න පුළුවන්. නිශ්චිත පිළිතුරු තියෙනවනේ 20ක්. 50 බෙදෙන්නේ එහෙමනේ MCQ multiple choice questions බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒක එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිශ්චිත පිළිතුරු වල පිළිවෙගිනුම් කරන අරමුණු දෙකක් ලියන්න. ටක් ගාලා ලියන්න පුළුවන්. දැන් ඉතින් මේක ඉගෙන ගමු. නිකම්ම නිකන් නෙවෙයි නිකම්. ඔළුවට දාගන්න හරියට. මන්නම් කියන්නේ හරියට දක්ෂ කෙනෙකුට ටක් ගාලා ඔළුවට දාගන්න පුළුවන්. එක පිළිවෙගිනුම් කරන අරමුණු එක. දැන් මොකද ලියන්න එපා. පිරිවැගිරුම් කරන්නේ නෙමෙයි. ඕනම මූල්‍ය ගිණුම් කරන්නේ වෙන්න පුළුවන්. ප්‍රධාන පරමාර්ථය අපි කතා කරනවානේ. අන්න හෙට පාඩමේ තමයි යෝක දෙන්නේ හොඳටම. මුල් පාඩමේ. අහලා තියෙනවද? ගිණුම් කරණය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව. අන්න අර accounts පොතේ උනන්දුවක් දක්වන පාර්ශවවල කියලා ලිව්වට BS වල කියන්නේ ඇල්මක් interest ඇල්ම හරි මාගේ ස්කීමේ තියෙන ඇල්ම උනන්දු කිව්වත් හරි ලකුණු දෙනවා. එතකොට ගිණුම් කරණේ ප්‍රධානම පිරිවැය ගිණුම් කරණයක් වෙන්න පුළුවන්. අරමුණක් තමයි ආයතනයේ කළමනාකරුවෝ ඉන්නවනේ පුතේ මැනේජර්ස්ලා. ඔවුන් අනාගතයේ සැලසුම් හදනවා. අනාගතයේ සැලසුම් හදනවා. අන්න ඒ සඳහා තොරතුරු සැපයී. හරිද? දැන් උදාහරණයක් වශයෙන් මම කියනවා. දැන් උන්න කළමනාකරුවෙක් ඉන්නවා මානව සම්පත් කළමනාකරු. මානව සම්පත් කළමනාකරු එයාගේ HRM Human Resources Management මානව සම්පත් කළමනාකරුවෙක් ඉන්නේ. අර සංවේදී පොරක් මානව සම්පත් කළමනාකරු මං වගේ කෙනෙක් වෙන්න බෑ. මං ඒක දැන් ඔයා ගිහිල්ලා හෙට කියයි යාළුවන්ට මාර කටහඬක් තියෙනවා මේවයි කියලා. මම කෙනෙක් ඉන්න බෑ සංවිධාව අඬන්න වගේ චුට්ටක් අඬන්න ගතියෙන් ඉන්න එක ඒගොල්ලෝ ගොඩක් වෙලාට ගෑනු අය තමයි මානව සම්පත් කළමනාකරු. දැන් එයාට හිතෙනවා එයා කළමනාකරු එයා ඩිසිෂන් ගන්න බෑ. සේවකයන්ගේ එක වැටුප් වැඩි කිරීම. වැටුප් වර්ධකයක්. එහෙම නැත්නම් අපේ සේවකයන්ට අපි දෙනවා දිරිගැන්වීමේ දීමනාව. දෙයා හිතලා යා දෙනවා. එහෙම දෙන්න බෑ. අන්න සැලසුමක් හදනවා දිරිගැන්වීමේ දීමනාවක් දෙනවා. වැටුප් වර්ධකයක් දෙනවා. එයාට OT පැය පොඩ්ඩක් වැඩි කරනවා. හැබැයි එහෙම දෙන්න බෑ. මෙයා ගිණුම් අංශයෙන් ගන්න ඕනේ වැටුප් ලේඛනයක් එල්ල ගන්න ඕනේ. මතකයිනේ? අර සෙකන්ඩ් ෂයි කරපු දරුවෝට දැන් hina ගියා වැටුප් ලේඛනයක් අපි වැටුප් ලේඛනය හැදුවා ඇති වෙන්න. මොකටද කියලා දන්නේ නැහැ. අන්න දැන් එහෙනම් ගිණුම් පිරිවැය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණක් මොකද්ද? ආයතනයේ කළමනාකරුවන්ට සැලසුම් සකස් කිරීමේදී තොරතුරු සැපයීම. ලියන්න එක ආයතනයේ කළමනාකරුවන් අනාගත සැලසුම් සකස් කිරීමේදී අවශ්‍ය තොරතුරු සැපයීමට. අපි accounts වල කියනවනේ තොරතුරු වලට කියන නම් මොකද්ද accounts වල මූල්‍ය ගිණුම් කරන්නේ? විඤ්ඤාපන information විඤ්ඤාපන. හරි. එක එහෙනම් එක. දෙක දැන් ඔයා දන්නවා මම පොතක් නිෂ්පාදනය කරා බුක් එකක්. ඔන්න දෙක. දැන් මේ පොත විකුණන්න ඕනේනේ. දැන් මම පොත ලියලා මම print කරලා මම ඉස්සරහා බුක් ෂොප් එකේ දානවා. ඔයා එනවා ගන්න. ගිණුම් කරන්නේ පොතක්. අහනවා දැන් මම බැරිය මේ මොනවාද නාස්තිය අපතේ අඩු කර ගන්න ඕනේද මම්ම තමයි කඩේ ඉන්නේ. අහනවා
මහත්තයා මේ පොත කීයද? මං කියනවා hina වෙලා දෙකට තුනට නැවිලා hina වෙලා කිචි කිචි ගා දින ගානක් දෙන්න. එයාල කමක් නැද්ද? වා මාර හැපි එක ඒක අහන්න. කමක් නැද්ද? දාත්තගේ රුපියල් 1000ක් ගලවගෙන ඇවිල්ලා දී. දෙන්නම් බඩු කියලා. ඒ කියන්නේ ලොකු රටක් දිනා ගන්න නෙමෙයි වාට කාඩ් එකක් දාගන්න. ඉතින් අපේ O level කරලා ළමයින්ගේ එහෙමනේ සිතුම් පැත. අයිස්ක්‍රීම් එකක් කන්න යාළුවෙක් ගිහලා කමක් නැද්ද කියලා අහනවා. මා කියන කමන්නේ. ඔයා දෙන රුපියල් 200ක්. ඉතින් මම නිෂ්පාදනය කරන්න ගිය පිරිවැයත් එක ගත්තා. එහෙම කරන්න බෑ බිස්නස්. එහෙනම් ඔයා ඒක කරනවා මේ පාඩමේ දවස් 3 යනකොට ඒක කරනවා. ඒ මොකද්ද? ඔයා හරියටම හදා ගන්න ඕනේ ඒකකයක පිරිවැය. ඉතින් මේක ලේසි නෑ. අර දෙවෙනි පාර කරන්න ඉන්න දරුවෙක් හරි මේ කොයි ක්ලාස් ගිය දරුවෙක් හරි දන්නවා මේක කියන්නේ අර පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනකොට පට්ට අමාරුයි නේ පොදුකාර්ය පිරිවැය ඇතුල් කරනකොට පට්ට අමාරු හඳුන ගන්න අමාරුයි එතකොට ඒකේ පිරිවැය හොයාගෙන ඒකට ලාභයක් එකතු කරලා විකුණුම් මිල කියන්න ඕනේ ඒකකයක විකුණුම් මිල. එහෙනම් දරුවෝ පිරිවැය ගෙනුම් කරන්නේ ප්‍රධාන අරමුණු දෙකක් තමයි මේක. දැන් විභාගෙදී ලියන්න ওই දෙක ලිවුවා නම් ඇති. අනාගත සැලසුම් සකස් කරන කළමනාකරුවන්ට තීරණ ගැනීම සහ තොරතුරු සැපයීම. accounting needs and information system විඤ්ඤාපන ක්‍රමයක් ලෙස ගෙනුම් කරන්නේ. මේක දෙක නිෂ්පාදිතයක ඒකකයේ පිරිවැය සොයාගෙන ලාභය ලකුණු කළ විකුණුම් මිල සොයා ගැනීම. ඒක හරියටම කරනවා මේ A level ශිෂ්‍යයා. හොඳේ. විභාගෙට අනිවාර්යෙන් එන්නේ මේ ගාන හොඳේ. අන්තිමට මේක හදන්න එන්නේ. 3 වංචා හා අක්‍රමිකතා නැති කර ගැනීම. මේක ලියන්න ඕනේ දැන්. ලියන්න නිෂ්පාදිතයක දෙක නිෂ්පාදිතයක ඒකකයක පිරිවැය සොයා ගැනීම තුළින් නිෂ්පාදිතයක ඒකේ පිරිවැය සොයා ගැනීම තුළින් ලාභය ඇතුළත් කර ඒකක විකුණුම් මිල ලකුණු කිරීම. ඒකකයක විකුණුම් මිල ලකුණු කිරීම. ඒ තාක්ෂණික භාෂාව පද හොඳේ. 3 නම් ඉතින් ලියන්න මම කතා කරන්නත් කැමති නෑ වැඩි. වංචා අක්‍රමිකතා අවම කර ගැනීම. වංචා අක්‍රමිකතා අවම කර ගැනීම. වංචා අක්‍රමිකතා අවම කර ගැනීම. ඒ කියන්නේ අපි පුතේ පිරිවැය ගිණුම් කරන්නේ කියන්නේ පිරිවැය පාලනය කිරීම. ඒ පාලනය කරනකොට මරු දේවල් තියෙනවා ඉගෙන ගන්න ඔය ශ්‍රම පිරිවැය හේම හොඳේ. ශ්‍රම පිරිවැයේදී මරු දේවල් තියෙන ඉගෙන ගන්න. දවල් දැකලා තියෙනවද අර හතාමාර වෙනකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ දැන් ඉස්කෝලේ දැන් අඩු යනවා අඩුයි. තාම යන දරුවොත් ඉන්නවා. ගිහිලි ඉවර දරුවොත් ඉන්නවා කියන විවාහය ලියපු. දැන් අර මතකද ඉස්කෝලේ 7:25 වෙනකොට ඔයත් දුවනවා. ටීචර්ස්ලා බස් එකෙන් බහැලා සාරිය මෙහෙම අරගෙන දුවනවා. දැකලා තියෙනවා මම දැකලා තියෙනවා. මට තාම මතක්යි ඒක. ඒ ඇයි රතු විර ගහන්න ඉස්සෙල්ලා අස්සක් ගන්න ඕනේ ගිහින්. ඔයාට නම් පොඩ්ඩක් බෝලින් ගස්සලා පනකොළ ටිකක් ගලවලා යන්න කියනවා. හැබැයි මට මතකයි මේ මම ප්‍රාථමික පාසලේ ගිය කාලේ අපේ ඉස්කෝලේ ටීචර්ස්ලා දෙන්නෙක් නියෝජ්‍ය විදුහල්පතිව අල්ලගෙන තිබ්බා. ඒ දෙන්නම ඒ කියන්නේ ඉර ගහන්න දෙන්න. හරි සැරයි. අපිට එහෙම හරි සැරයි පොඩි කාලේ දැක්ක තන ගොරවලු. හැබැයි අර ටීචර්ස්ලා මාසෙට ගාණක් දෙනවා. පොඩි දෙන්නට සෙට් වෙන්න. හැබැයි එතකොට එයා හරි සැරයිනේ. හැබැයි හැමදාම රතු ඉර ගහන්නේ ඉරි දෙකක් තියලා. ඇයි? අර ටීචර්ස් දෙන්න අස්සම් කරන පරක් වෙලාවත් අස්සම් කරන. අනිත් ටීචර්ස් ලෝ වහන්න යන්නේ නැහැ. සැරයි. ඒ නිසා වංචා ආක්‍රමිකතා පිරිවැය පාලනයට අවම කරනවා. දෙන්නෙම නෑ හොඳේ. පිරිවැය පාලනයක් කරනවා නම් ආයතනයක
මේ වංචා ආක්‍රමිතාවම වෙනවා ද්‍රව්‍ය පිරිවැය පාලනයේදී. ශ්‍රම පිරිවැය පාලන වංචා දූෂණ ආක්‍රමිතාවම වෙනවා. එහෙනම් පිරිවැය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණක් දැන් ඔන්න පාඩම් කරන්නම ඕනෙම නෑ හොඳේ. ඔය තුන මතක තියාගන්න බෑ. ටක් ගාලා මතක් කරනවා ටීචර් මතක් කරනවා. ඉස්කෝලේ හතමාර 4 දැන් ලියන්න වංචා දූෂණ ආක්‍රමිතාවම කිරීම 4 වෙනි එක. හරියටම තේරුම් ගන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. දැන් පිරිවැය ගිණුම් කරන්නේ ප්‍රධාන තව අරමුණක් තියෙනවා. ඒක ප්‍රධාන අරමුණ මේ දෙක තමයි ප්‍රධාන අරමුණ. තව අරමුණක් තියෙනවා. ඒ තමයි මේක ඔයා ඉගෙනගෙන තියෙනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. මේක තේරුම් ගන්නකො. අපිට පිරිවැය ගිණුම්කරණය කිරීම තුලින් සම්පත් අධිපරිභෝජනය පාලනය කරන්න පුළුවන්. සම්පත් අධිපරිභෝජනය පාලනය කරන්න පුළුවන්. හරි ඔය හතර ලිව්වම ඇති. මොකද ඊට හේතුව තව ගොඩාක් ගත්තම ඔයාට ප්‍රශ්නයක් වෙනවා. අපි යන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් ගියා ගණන් හදන්න ගොඩක් ගණන් හදන්න ටාගට් එකේ යන්නේ. ඊළඟට බලන්න ඊළඟ මාතෘකාව මේවා විභාගයට කෙලින්ම අහන ප්‍රශ්න හරි. මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය අතර වෙනස්කම්. සම්පූර්ණයෙන් වෙනස් මේ දෙක. මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැය ගිණුම්කරණය අතර වෙනස්කම්. අපි වෙනස්කම් දෙකට බෙදලා ලියනවා නම් ලස්සනයි නේ. අපි දැන් මූල්‍ය ගිණුම්කරණය ඉගෙනගෙන ඉවරයි. හොඳේ ඉස්කෝලෙන් හරි ගිය ක්ලාස් එකෙන් හරි. මම හෙට පටන් ගන්නෙ. හෙට 7 ඉඳන් 10 දක්වා මූල්‍ය ගිණුම්කරණය. මම පුනරීක්ෂණය කරන්නේ. පිරිවැය ගිණුම්කරණය මෙහෙම දානවා. හරි. 1 දැන් වාගේ chart එක මේ PDF එක තියෙන දරුවෝ නම් මේක තියෙනවා බෙදලා මම නැත්තම් CR පොතේ නම් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය අතර වෙනස්කම් කියලා මාතෘකාව ලියා ගන්න පුතේ. හෙට PDF එක අරන් පුරව ගන්න. මේ ටියුට් එක පාඩ කවර දාලා නැති වුණාට ඔයා දැන් ඉන්නේ තත්ත්වය අනුව හොඳටම ඇති. හරි. ඊළඟට එක පැත්තකට බෙදලා තියෙනවා මූල්‍ය ගිණුම්කරණය අනිත් පැත්තට පිරිවැය ගිණුම්. ඔයා CR පොතේ දාගන්න. හරි. මූල්‍ය ගිණුම්කරණයේ පළවෙනිම පිරිවැය ගිණුම්කරණයේ පළවෙනිම මේ දෙක අතර වෙනස තමයි කාලය. මූල්‍ය ගිණුම්කරණයේදී සම්පූර්ණයෙන්ම ලියා ගන්න අතීත තොරතුරු සකස් කරයි. අතීත තොරතුරු සකස් කරයි. අතීත තොරතුරු සකස් කරන්නේ. අතීත තොරතුරු. පිරිවැය ගිණුම්කරණයේදී මතක නේද නිර්වචනය අපි කිව්වා ඇස්තමේන්තු කියලා. එහෙනම් අනාගත තොරතුරු සකස් කරයි. වැරදි නෑ. ගොඩක් ගුරුවරු කියනවා ප්‍රෝකතන කියලා ප්‍රෝකාස්ටිං. ඒවන්නේ අනාගත තොරතුරු සකස් කරයි. විභාගයේ ලියන ඔයා වගේම විභාගේ බලන සර්ලා ටීචර්ස්ලාත් මිනිස්සුවා ඒවලට කිපෙන්නේ නැහැ. අතීත තොරතුරු සකස් කරයි අනාගත තොරතුරු සකස් කරයි. දැන් මේකේ තමයි ඔයාට මතකද O level කරන කාලෙත් A level කරන කාලේ හවුල් ව්‍යාපාර සමාගම් වලත් ඔයා ලියනව නේද මෙහෙම. දැන් තනි පුජ්‍යල ව්‍යාපාර මම ගන්නම්කො ලොකුවට ගන්න නැතුව. අමල් ව්‍යාපාරය 2024 12/31 දිනෙන් අවසන් වසර සඳහා ඔන්න දැන් බලන්න සර් උගන්වන දේ ඔයා ගිණුම් වල හදලා තියෙනව නේද? ලාභ ප්‍රකාශනය. එහෙම නැත්නම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. සමාගම් නම් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අතීත තොරතුරු සකස් කරයි. දැන් අපි අනාගත තොරතුරු සකස් කරයි කියන්නේ මම පොත නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලා
පිරිවැය හදලා තමයි පොත නිෂ්පාදනය කරන්නේ. ඇස්ත්‍රමේන්තු. දැන් ඔයාට දැන් මම හිතන්නේ දැන් මම මෙහෙම කියනවා. දැන් මම කාගේ හරි අමල් ව්‍යාපාරයේ ගිණුම් අංශයේ accountant. දැන් මම හදනවා ආදායම් ප්‍රකාශනයක් තනි පුද්ගල ව්‍යාපාරේ. ගාන හදලා ඉවරනකොට මිලියන 250ක් අලාභයක්. මිලියන 250ක් අලාභයක්. අර අමල් කියන මනුස්සයා accounts නේ ඉස්කෝලේ ගිහිල්ලා 3 වසරට. සල්ලි හම්බෙලා බිස්නස් කාර්යයක් කියලා මම ඉතින් ඩිග්‍රියක් කරලා ඇවිල්ලා accountant වෙලා එතන. මේක ආරංචි වෙනවා මූට. මේ මනුස්සයාට ආරංචි වෙනවා. ආරංචි වෙච්ච එක මේක එනවා ජිප් එකේ ඇවිල්ලා මට පේනවා අර CCTV කැමරා එකේ මෙන්න මේක කඩාගෙන එනවා. ආපු ගාම මගේ ටයි එකෙන් අල්ල ගන්නවා මෙහෙම. මොකද යකෝ මිලියන 150ක් වෙනකන් ඔබ කරේ කියලා. මට මොකද්ද කියන්නේ? මූල්‍ය ගණකාධිකරණයේ හැටි ඉතින් මම එනකම්ම දන්නේ. මේ මූල්‍ය ගණකාධිකරණය කියන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරා වගේ, පෝස්ට් මෝර්ටමයක් කරා වගේ. අතීතයි. මැරුණේ කොහොමද කියනවා විතරයි. එහෙම කියලා මම කියනවා ටයි එකෙන් පල්ලෙහාට බිම තියනවා නැත්තම් තමුසල මගේ පෝස්ට් මෝර්ටම් එක කරන්න වෙනවා කියලා. ඉතින් දැන් මන්ද ඒ කියන්නේ මිනිහා දන්නේ නැහැ මේ කවුස් දන්නේ නැහැ මේ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. දැන් වානම් ගිහලා තිනවා දන්නවා දැන් විභාගේ ආපු ගානට අකලා තමයි අතීතවල සකස් කරන්නේ. මේක අනාගතවල ලෙඩෙකුට බෙහෙත් කරනවා වගේ පුතේ. ලෙඩෙකුට බෙහෙත් කරනවා වගේ. කිසේත්ම පිරිවැය ගිණුම් කරණය හරියට කරොත් එහෙම කලමනාකරන තීරණ හරියට කරොත් ගත්තොත් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ. හරි. දෙක එහෙනම් මූල්‍ය ගිණුම් කරන්නේ අතීත තොරතුරු සකස් කරයි පිරිවැය ගිණුම් කරන්නේ අනාගත තොරතුරු සකස් කරයි. දෙක මූල්‍ය ගිණුම් කරන තොරතුරු අභ්‍යන්තර පාර්ශවයටත් දෙනවා බාහිර පාර්ශවයටත් දෙනවා. ආයෙත් මූල්‍ය ගිණුම් කරන්නේ කියන එක හංගන්නේ අපේ ඇතුළේ මැනේජර්ස්ලා ඉල්ලුවොත් අභ්‍යන්තර අය දෙනවා. පිරිවැය ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ බාහිර ඉල්ලුවත් දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අහලා තියෙනවා සමාගම් පාඩම කරලා තියෙනවා නම් ඇනුවල් BS පන්තියේ සමාගම් පාඩම කරලා ඇතිනේ සර්ලා. මොකද ඒ ඇනුවල් රිපෝට් එක කියලා හදනවනේ සමාගම. අන්න ඒකේ තියෙනවා පිටු 8ක් 11ක් අතර ප්‍රමාණයක් මූල්‍ය ප්‍රකාශන කියන. සාමාන්‍යයෙන් ඔය net එකේ ගහලත් එනවා ලයිස්තුගත සමාගම් 250 ගානක් තියෙනවා ලංකාවේ. කාගේ ස්පුට් සිටි ගහලා බලන්න ටක් ගාලා එනවා. එතකොට අභ්‍යන්තර පාර්ශවයටත් දෙනවා බාහිර පාර්ශවයට හංගන්නේ නැහැ මුකුත්. හැබැයි පුතෝ පිරිවැය ගිණුම් කරණය දෙන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණයි. අභ්‍යන්තර පාර්ශවයන්ට පමණයි. ඒ කියන්නේ අපි එමරල් කම්පැනිය ෂර්ට් එකක් හදලා ඕක පිට අයට දුන්නොත් ඒ මරුවට දී. එහෙම දෙන්නේ අපි හැම තිස්සෙම පුතේ අපේ පිරිවැය ගිණුම් කරන තොරතුරු එන්නේ අභ්‍යන්තර පාර්ශවයන් විතරයි. දැන් ඕවා මතක තියාගන්න දැන් ඔයාලට තේරෙනවනේ මේ මම උගන්වන්නෙම හේතුවත් එක්ක. දැන් ලූකා පැසියෝලි දිස්ත්‍රාහන් ක්‍රමය හොයාගත්තේ. හේතුව සමානයි ඵලය. ඕක තමයි දිස්ත්‍රාහන බවට පත් උනේ. ඒ නිසා මතක තියාගන්න මොන දෙයකටත් හේතුවක් තියෙනවා. හරි ලස්සනයි මේ හේතුව දැනගත්තම කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔය අයිකෝන් සර්ටයි BS සර්ටයි පැහැදිලිව වෙලාව දෙන්න මම මගේ වැඩේ හරියට කරනවාට හේතුවත් එක්ක ගන්න හින්දා ඔය වැඩේ කරන්න ලේසි. පුතේ තුන්වෙනි එක තමයි පැහැදිලි දෙයක්. නීති රෙගුලාසි ලියන්න නීති රෙගුලාසි අනපනත් සංකල්ප ප්‍රමිත වැඩියෙන් නෙමෙයි යොදා ගැනීම. අපි දානවනේ මූල්‍ය ගණකාධිකරණය කරන්න ගියාම අම්මෝ තියෙන අපිට තියෙන නීති ටික
LKS වලට කරන්න ඕන. සංකල්ප වලට කරන්න ඕනේ. බදු පනත අනුව කරන්න ඕනේ. හරිද? ඒ නිසා මේවල් මූල්‍ය ගණකාධිකරණයේදී නීති ලියා ගන්න ඕම රෙගුලාසි අනපනත් සංකල්ප ප්‍රමිත යොදා ගැනීම. හැබැයි ඉතින් තුන ලියා ගන්න. තුන ලියා ගන්න. මේ කිසිවක් යොදා නොගැනීම. කිසිවක් යොදා ගන්න. ආයි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපේ අභ්‍යන්තරයේ වැඩවලට කාටවත් ඇඟිලි ගන්න බෑ. ඒ කියන්නේ ඔයා ඉතින් තේරුම් ගන්න පිරිවැය ජනකාධිකරණය කරන කෙනෙක් හැමතිස්සෙම ෆ්‍රී. මොකද එයාට කිසිසේත්ම බැඳින්නේ නැහැ. මොකද දැන් මෙයාව විගණනය කරනවනේ. විගණනය කරනකොට ප්‍රමිතයක් කඩ කරලා තිබ්බත් විගණනය පේන්නේ. ඔඩිට් කරනවනේ. මේ කවුරුත් ඔඩිට් කරන්නේ නැහැ. අපේ වැඩවලට අපි යොදා ගන්න. 4 නිශ්චිත කාලයකට සකස් කරයි. නිශ්චිත කාලයකට සකස් කරයි. නිශ්චිත කාලයකට සකස් කරයි. එක්කෝ කාර්තුවකට එක්කෝ මාස 6කට ගොඩක් වෙලාවට පුතේ අවුරුද්දකට මාස 12ට මෙතනදී අවශ්‍යතාවය පරිදි සකස් කරයි. අවශ්‍යතාවය පරිදි සකස් කරන. ඇති. මොකෝ දන්න? මං හොඳටම දන්නවා. ඇහුවොත් තාන්නේ 3යි එක්ක 2යි. හරිද? දැන් එන්න ඔළුවේ පාඩම් කරන්නම් තියාගන්න එපා මේවා. දැන් වෙන ගුරු කියන්නේ පාඩම් කරන්න කියලා. මම කියන පාඩම් කරන්නම් තියාගන්න එපා මේ වෙලාව ඔළුවට දාගන්න. ලේසියිනේ. අතීත තොරතුරු සකස් කරයි. අනාගත තොරතුරු සකස් කරයි. හොඳටම තේරෙනවද? ටග්ගල මතක් කරගන්න අර අලාභයක් ආපු වෙලාවේ ටයිපොල්ලෙන් උස්සලා ගත්ත වෙලාව මරණ පරීක්ෂණයේ කතාව. අභ්‍යන්තර බාහිර දෙගොල්ලොන්ටම දෙනවා. වැඩක් නැහැ. මූල්‍ය ගන්න. අභ්‍යන්තර ආයත විතරයි. ප්‍රමිත මෙතන ඔක්කොම ලියන්න ඕනේ නැහැ හොඳේ. නීති ප්‍රමිත සංකල්ප භාවිතා කරයි. මේ කිසිවක් භාවිතා නොකරයි. නිශ්චිත කාලයකට සකස් කරයි කියන්නේ අවුරුද්දකට ඔයා දන්නවනේ දිනෙන් අවසන් වසර සඳහා මේක අවශ්‍යතාවය පරිදි ඕන වෙලාවක ෂර්ට් එකක් හදනවා නම් ඒ දැන් හැදුව. ඒ වගේම දැන් මොකක් හරි ඇස්තමේන්තුවක් හදටක් ගාලා සේවකයෝ ටිකක් පඩි වැඩි කරා. හරි. මේ මම සලකා බැලුවේ විභාගයේ එන ප්‍රශ්නයක් හොඳේ. මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය අතර සම්බන්ධතාවය. දැන් මෙයා නැතුව මෙයා ඉන්නවනේ තව කොටසක. මූල්‍ය ගිණුම්කරණය පැත්තකින් තියන්නේ මෙයා ඉන්නවනේ තව කොටසක. කවුද? කලමනාකරන ගිණුම්කරණය උඩින් ඉන්නේ. මේ තියෙන කලමනාකරන තීරණ කෙටිකායිනයි දීර්ඝකායිනයි කියලා ගත්තා. මම මෙයයි මූල්‍ය ගිණුම්කරණය වෙනම කෙනෙක්. ඒ දෙන්න අතර වෙනස්කම් බැලුවේ. මේ දෙන්න අතර සමානකම බලනවා. අන්න විභාගයේ පරීක්ෂණ හිටපු ගමන් අහනවා. දැන් මේ අහනවා කියන්නේ මේ A level ප්‍රශ්න පත්‍රයේ තියෙන ටික ඔළුවේ පුරවගෙන මම ඔයාලට උගන්වන්නව නෙමෙයි හොඳේ. එහෙම ගුරුවරෙක් නෙමෙයි මම හොඳේ. A level ප්‍රශ්න පත්‍රයේ යාලා අර සාමාන්‍යයෙන් සමහර ගම්වල ඉන්නේ බෑනේ. ඔය අනේ වෙඩින් වලට හරි big girl party දරුවන්ගේ දරවියන්ගේ එළඟ බර්ත්ඩේ පාටි වල ගමේ ඉන්නවනේ 3-4 දෙනෙක් 5 දෙනෙක් එකතු වෙන සාමාන්‍යයෙන් ගෲප් ඉන්නේ. අර සවුන්ඩ් සෙටප් එක හයි කරනවා ඇවිල්ලා ටීන් 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 ගාවට අට්ටක් ගාලා තුන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ ආවා සින්දුවක් කිව්වා. එතකොට පරණ ගායකයන්ගේ සින්දු කියනවා. ප්‍රැක්ටිස් කරනවා පොඩි කාමරයක් කරන් අහිංසකයි මේ. අහිංසක මියුසික් හොඳේ. අහිංසක මියුසික්. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 40000ක් දෙනවා සවුන්ඩ් වලට දුන්නාන් පස්සේ ඉතින් 4 දෙනෙක් ඉන්නවා නම් 10000ක් විතර එක්කෙනෙකුට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට 3යි වැඩ තියෙන්නේ 4යි. අහිංසක මිනිස්සුවා මම මොකුත් කියන්නේ නැහැ. ඒගොල්ලෝ ගමේ ගොවිතැන් කරන ගම, වඩුවක් කරන ගම, රැට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා සවුන්ඩ් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා. ඒක තමයි ඒගොල්ලගේ සතුට හෝ අමතර ආදායම. හැබැයි ඉතින් කවුරුහරි දැන් චාමර වීරසිංහ සින්දුවක් කිව්වොත් ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා කියනවා. මේකේ තව ඉන්නවා ඔය හොඳ බෑන්ඩ් තියෙනවානේ ජනප්‍රිය. ඒගොල්ලොන්ට ගීත හදන්න පුළුවන්. ගීත
සංගීතයේ සපයන්න පුළුවන්. ඒ කවුද? ඒ තමයි ඒගොල්ලෝ සංගීතේ හදාරලා ආපු අය ගොඩක් වෙලාවට. දැන් අපේ ටියුෂන් ගුරුතුත් ඉන්න ඒ වගේ. 2025 මාගේ ස්කීම එළියට ආවම ඒක ප්‍රැක්ටිස් කරලා උගන්වනවා. හැබැයි පොතෝ 26 හදන්න බෑ. අර ගමේ අර අහිංසක බෑන්ඩ් එකක් වගේ. ඉතින් ඒක මම මොකුත් කියන්නේ නැහැ. හැබැයි ඒක අසාධාරණ වෙන්නේ කාටද? ඔයාට. ඒ නිසා මම ඒ ලෙවල් ඔළුවේ තියන් උගන්න ගුරුවරෙක් නෙමියා. AT ප්‍රශ්න පත්‍ර, චාර්ටර් ප්‍රශ්න පත්‍ර, බාහිර උපාධි ප්‍රශ්න පත්‍ර, සීමා ප්‍රශ්න පත්‍ර ඒ ඩෝංගාලේ වලින් ඇදලා දානවා ඒ ලෙවල් වලට ප්‍රශ්න. අර එතකොට අර ගමේ ගම් ඒකයි ඉතින් අහිංසකකම කමන්නේ. දැන් මෙතන මේක දැන් ගොඩක් ගුරුවරු මේක උගන්වන්නේ නැහැ. කලමනාකරන ගිණුම් කරන්නේ සහ පිරිවැය ගිණුම් කරන්නේ අතර සම්බන්ධතාවය. මේක මහා ලොකු එකක් නෙමෙයි මම ඔක්කොම කියන දේවල් වලින් දැන් ඇවිල්ලා ඉවරයි. මොකද්ද? අයියෝ මේ දෙකම හදන්නේ අනාගත. මේ දෙකම හදන්නේ අනාගතේ. කලමනාකරණය යන්නේ අනාගතේ, පිරිවැය යන්නේ අනාගතේ. අරයා විතරයි අතීතේ යන්නේ. ඒ වගේම මේ දෙකේම තොරතුරු දෙන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණයි. නැද්ද සම්බන්ධතාවයක්? නැද්ද? තියෙනවනේ. එතකොට දෙන්නම අනාගත පුරෝගතන තොරතුරු වල ඉන්නේ. හදපු දෙයක් දෙන්නේ අභ්‍යන්තර විතරයි. ඒක තමයි සම්බන්ධතාවය. ටක් ගාලා ලියා ගන්න. ඉරි දාලා තිනවත් වැඩි මං හිතන්නේ. ඉර නෙමෙයි ඉරියා. ඉර කමක් නැහැ. පිරිවැය ගිණුම් කරන හා කලමනාකරන ගිණුම් කරන අතර සම්බන්ධතාවය අද විතරක් මම කියනවා CR පොතක් ගත්ත දරුවෝ ඔයගොල්ලෝ පුත් එක්තරම දරුවෝනේ අත්තරදි වෙන්න පුළුවන්. දැන් ඉන්න ගමන්ටක් ගාලා යනවා. මම රෙකෝඩින් එක දාන්න හෙට ඒකයි හොඳේ. 10 වෙනෝ රෙකෝඩින් එක දානවා. ඒ මතක තියාගන්න ඒකත් එක්ක හෙට PDF එක දානවා. ගිණුම් කරන සමීකරණ දක්වා පුළුවන් නැගේ අන්තිම ගාන හදලා පෙන්නන්න මට ටක් ගාලා එක දවසේ. හරි. එහෙම හදන්න පුළුවන් මාත් එක්ක ආවොත් පිරිවැය ගිණුම් කරන හා කලමනාකරන ගිණුම් කරන අතර සම්බන්ධතාවය කියලා ලියන්නේ. අද විතරයි මේක මම CR පොතේ ලියන්න දෙන්නේ. ඒක PDF එක අරගෙන ඇවිල්ලා පුරව ගන්න ඕනේ. අයි පොඩ වැඩ කරමු පුතේ. පොඩක් වැඩ කරමු. පවුනේ දෙමව්පියෝ පව්. මම අර මගේ YouTube එකේ තියෙන හොඳ කතාවක් පොඩ්ඩක් ගිහලා බලන්න. මම පළවෙනි හැඳින්වීමක් කරනවා. දෙමව්පියෝ පව්. මොකද ඒගොල්ලෝ ඔන්න ගෙදර ඉන්නවනම් දෙමව්පියෝට කියන්නේ දෙමව්පියෝ පව්. ඒගොල්ලෝ ඔයාව අතට ගත්ත පළවෙනි දවස දිනවනේ. පළවෙනිම දවස. ඔයාද උස මහත වෙන්න පුළුවන්. තාත්තට වඩා උස වෙන්න පුළුවන්. තාත්තට වඩා රැවුල වෙන්න පුළුවන්. ඒක නෙවෙයි අම්මයි අතට ගත් දවසේ මේ විශ්වයට හෙළපු සුසුමක් තියෙනවා. මොකද සුසුම? මගේ පුතා එක්ක මගේ දුව මේ රටට වැඩදායි පුරවැසියෙක් කරනවා කියලා කියනවනේ. හිතනවනේ. ඒකට ලැජ්ජ කරන්න එපා මේ ඔයා දන්නවද තව කතාවක් මම මේකත් එක්ක කියන්නම් මෙන්න මේ මම කතා කරන්න අඩුයි මම දැන්ට වසර ගන්නවට කලින් ඉන්ඩිවිජුවල් පන්තියක් කරා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එයාගේ අම්මා ලංකා බැංකුවේ මැනේජර් කටුබැද්දේ හරි මම මේ කරන්නේ ඕ ලෙවල් පන්තියක් ඒ කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඕ ලෙවල් ව්‍යාපාරා ගිණුම් කරන අධ්‍යයනය නෙමෙයි ඒ කාලේ තිබේ වාණිජ ගිණුම් ළමයාට ඒකක් ආවා ඕ ලෙවල් වලට එකක් ආවා. ළමයා මැත්ස් කරන්න ගියා. ඊට පස්සේ ඉස්කෝලේ මාරු කළා කොළඹ ගිහිලා ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ ඉඳන් කොළඹ ගියා ළමයා නන්නත්තරයි. මම පොඩ්ඩක් පාලනය කරලා තියාගත්තා මගේ ඒ කාලේ විෂය උගන්වන්න ගිහිල්ලා. හැබැයි ප්‍රතිපලාව මොකක්ද උනේ? අම්මා මැනේජර් කටුබැද්ද ලංකා බැංකුවේ. ජර්මන් ටෙක් එක ලයින් ඇතුළට ගෙවල් දී. පෙම්මොරටුව පැත්තට වෙයි. දුර ළමයි දන්නේ නැති වෙයි. කොළඹ ළමයි දන්නවා. කළුතර ළමයි දන්නවා. මට කෝල් එකක් ගත්තා. සර් පුතා විෂයන් තුනටම ෆේල් කිව්වා. විෂයන් තුනම ෆේල්. මැත්ස් කරලා. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නය. ඒක නෙමෙයි ප්‍රශ්නය. මම මේ ආවනඩුවක් කියනවා නෙමෙයි. දැන් ඒ මැනේජර්නේ ඊට පල්ලෙහා සේවකයෝ ඉන්නවානේ. මම ඒක නම් කියන්නේ නැහැ. යම් සේවකයන්ගේ තනතුරු අඩු අය. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මැඩම් මගේ පුතා ඒ තුනයි. මගේ දුව ඒ තුනයි. මෙතන අඬන්න බැරි කමට තිතියට මෙතනින් හදවතින් මැරෙනවා යා අම්මා. තාත්තා සමහර තාත්තගේ වැඩ ටික කරන්න නැතුව තමයි පීස් දෙන්නේ වාට ගෙනල්ලා. අනේ මේ පිස්සු නම් කෙරින්න එපා. ඔකයි අම්මයි තාත්තයි අහගෙන ඉන්නවා නම් වැඩිහිටියෙක් අහගෙන ඉන්නවා නම් හරි වටිනවා. මම අර මේ
පැහැදිලිව මේ වෙලාවේ කිව්වේ ඔයාට පුළුවන් මොකද්ද ලංකාවේ එක වෙන්නත් පුළුවන් මේ මාස පහේ මම ඒකට ඔයා කැමති නම් උදෙත් දාන්න රාත් 2 වෙනකන් හරි පන්ති කරන්න හැබැයි මම මහන්සි වෙන්නේ 2026ට හොඳේ මගේ මේ වෙලාවේ කෙල හලාගෙන 28 පාඩ ටියුට් දීගෙන ඒක ඒ වගේ මේ මං හැමතිස්සෙම මහන්සි වෙන කැමැතිම විභාගයන් දරුවන්ට එනිසා අපි වැඩ කරමු දැන් ලියා ගන්න මේකේ පිරිවේ ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර පිරිවේ ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර සම්බන්ධතාවයක් දැකිය හැක සම්බන්ධතාවයක් දැකිය හැක එනම් මෙම විශේෂේෂ්ඨ දෙකම අනාගත නැත්නම් පුරෝකතන සකස් කරන අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් තොරතුරු සපයන ශ්‍රේෂ්ඨ දෙකකි. තොරතුරු සපයන ශ්‍රේෂ්ඨ දෙක. නිකන් හරි මේ ප්‍රශ්නේ විභාගයට මේ 2026 හැවුවොත් ඔයා මතය ගන්න මේක A level ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් වෘත්තීය විභාග ප්‍රශ්නයක් තිබ්බ ළඟදිම අහන්න ඉඩ තියෙනවා. හරි. ළඟදිම අහන්න ඉඩ තියෙනවා. මොකද මත තියාගන්නදී අනාගත පුරෝකතන තොරතුරු හදන්නේ දෙන්නේ අභ්‍යන්තර පාර්ශ්වය විතරයි. හරි. දැන් එනවා අපි එනවා පිරිවැය ගිණුම්කරණයේ විභාගෙ මේ තුනෙන් එකක් අහනවා පුතේ. අන්න ද්‍රව්‍ය පිරිවැයෙන් පටන් අරගෙන යනකොට ලේසි තමයි. නමුත් ඉතින් පවුනේ පිරිවැය ගිණුම්කරණයේ ආශ්‍රිත පද පිරිවැය ගිණුම්කරණ ආශ්‍රිත පද පුතේ පිරිවැය ගිණුම්කරණයේ ආශ්‍රිත පද තුනක් තියෙනවා. මේ පිරිවැය ගිණුම්කරණයේ ආශ්‍රිත පද කියන්නේ මම මේකට පද කියනට වඩා පද තමයි විභාගේ නම් අහන්නේ. හරි. පාරිභාෂිත පද technical terms කියලා කියන්නේ. the technical terms දැන් ওই විෂයන් වලක් තියෙනවනේ technical terms. ඔය අහලා තියෙනවද? පොඩ්ඩක් අහලා බලන්න ඔයාගේ ඔළුවට දාලා බලන්න අහලා තියෙනවද කියලා. දැන් chemistry වල technical terms තියෙනවා. physics වල තියෙනවා, accounts වල තියෙනවා, econ වල තියෙනවා. ඒ පාරිභාෂිත පද ටික එකතු වෙච්ච පොතකට අපි කියනවා glossary කියලා. glossaries තියෙනවා. grammar පුළුවන් නම් glossary එක අල්ලගෙන technical terms ගත්තා නම් විශ්වවිද්‍යාලේ වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට ද පාරිභාෂිත පද කියන්නේ දැන් මෙහෙමයි. ඔය දීවරංගෙත් තියෙනවා පාරිභාෂිත පද. දීවර ප්‍රජාව. ඒගොල්ලන්ට ආවේනික පද. නේ? ඒගොල්ලන්ට ආවේනික පද තියෙනවා. දැන් ඔය මම දන්නවා දීවරයෝ දල අදිනකොට දීවර නියමු කියන්නේ දීවරයේගේ ලොක්කා. එයා කොඩියක් වळනවා. කාටද? දීවරයෝ දැලේ කෙරෝලි ඉන්න ලොක්කා තමයි මණ්ඩඩිය කියන්නේ. එතන මණ්ඩඩිය කියන වචනේ අපි භාවිතා කරන්නේ. මණ්ඩඩිය කොඩිය වළනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙම දැලක් ගත්තම දැලේ මෙතන තියෙන අග රෙද්ද මඩිය පිරිලා. එතකොට මේ පැත්තෙන් ගිහලා දානවා ආපහු දැලක් කෝෂිය කියලා. ඉතින් ඒවා අපි දන්නේ නේ. දැන් උදාහරණයක් වශයෙන් වඩුවන්ගෙත් තියෙනවනේ පද. වඩුවන්ගේ තියෙනවනේ පද. දැන් ඔය මොරටුව කියන්නේ මම ඉන්න ගමට ආසන්න ගම මොරටුව. වඩු කර්මාන්තය ලී වැඩ කර්මාන්ත තමයි ජනප්‍රිය. දැන් සාමාන්‍යයෙන් ඔය ගම්වල ඉන්නවනේ මේ මොරටුවේ ඉන්නව මාමා. එයාගේ නැන්ද ඉන්නේ පුත්තලමේ. කොල්ලා ඕ ලෙවල් කරලා ඉවරයි ඕ ලෙවල් නන්නත්තර වෙලා ඉන්නේ. ඒ ලෙවල් කරන්නේ නැහැ කියලා හිතාගත්තා. කොල්ලගේ මූණ පොඩ්ඩක් වඩු මූණක් තියෙන්නේ කියලා අම්මා එක්කන් එනවා මාමලා ගෙදර මුට වඩු වැඩ කර්මාන්තය හරි පුරුදු කරන්න කියලා. ඉතින් මාමා කියනවා මේ කොල්ලෝ
ඔබ පුරුදු වියන් කිව්වම ඔන්න මාමා බැංකුවට ගිය වෙලාවේ මාමා ළඟ වැඩ කරනවනේ වඩුව. කොල්ලට කියනවා කඩේට ගිහිල්ලා තෙත්තියන් රුපියල් 20ක ඉල්ලන් වරෙන් කියලා. තෙත්තියන්. අන පාරිභාෂිත පදයක් තෙත්තියන්. කොල්ල දන්නේ නැහැ නු පුත්තල මිදලා ආවින්න. පුත්තලමි කියලා කිව්ව පුත්තල උදාහරණයක් ගත්තේ මම. පුත්තල වෙලාවම මොකද හිතන්න එපා ළමෙක් ඉන්නවා නම් මෙතන. එතකොට මාමා නෑනේ. මාමා කියනවා කියලා දෙනවා තෙත්තියන් කියන්නේ ඔබ කඩේ යන්න එපා කඩේ තියෙනකන් නෙමෙයි කියලා. මූ යනවා බෝතලයකුත් අරගෙන රුපියල් 20ක් දුන්නා වඩුවේ අනේ ගිහින් තෙත්තියන් ඉල්ලනවා. කඩේ මුදලාලි දන්නවා අලුත් කොල්ලෙක් මූ ඇවිල්ලා තින්නේ කියලා. තෙත්තියන් කියන්නේ මොකක්ද? කියතක දත් ටික දෙපැත්තට තියෙනකොට තමයි තෙත්තියන් තියනවා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න එපා අනේ මේකත් වඩුවේද්ද කොහෙද? එක්ක මුදීවරයෙක්. එහෙම හිතන්න එපා මට මං ওই දෙකම දන්නේ නැහැ. මං දන්නේ මේ කවුන්ස් උගන්නන්න විතරයි. මට ඉකෝනුත් බෑ බීඑසුත් බෑ මැතුත් බෑ මොකුත් බෑ. එකවුන්ස් නම් උගන්නන්න දන්නවා. ඒ කියන්නේ බැරි කෙනාට හරියට කියලා දෙන්න දන්නවා. දැන් පාරිභාෂිත පදේ කිව්වා මට මතක් වුණා මටත් ඉන්නවා සහෝදරෙක්. එතකොට පොඩි කාලේ ඉන්නවනේ. පොඩි දරුවෝ පුතේ කතා කරන්නේ මොනවාද? අර පාරිභාෂිත පද. දැන් පොඩි දරුවෝ අම්මේ ජෝ ටිකක් දෙන්න. වතුර ඉල්ලන්නේ ජෝ. ඔයාට ඉල්ලන්නේ ජෝ. දැන් විවාහ වෙලා ගිය දවසට තමන්ගේ නෝනගෙන් ජෝ ඉල්ලුවොත් එහෙම කන්න වෙනවා වතුර එකට කෝප්පෙන් එකක්. ඇයි ඒකට කැමති නෑ. ඒ වගේම දැන් සමහර දරුවෝ ඉන්න වම්බුටු කියන්න දන්නේ නැහැ. අම්මට උඩු කියලා කිය අම්මඩු වම්බුටු වලට කිය. ඒ වයි තිනෝ. අන්න මම ඕවා කියලා උගන්වන්නේ ඇයි දාලා දැන් හොඳට මතක හිටිනවා හොඳේ. පාරිභාෂිත පද. පිරිවැය. එක පිරිවැය. cost. දැන් ඔයා දන්නවා මේක. මොකද්ද? යම්කිසි නිෂ්පාදිතයක් වෙනුවෙන් දරවු ලබන මූල්‍යමය සහ මූල්‍යමය නොවන වියදම් පිරිවැය වේ. දැන් උදාහරණයක් මේ පැත්ත බලන්න. උදාහරණ විභාගය යනවා. හරියටම උදාහරණ කියන්න ඕනේ අවශ්‍ය භාණ්ඩයට විභාග පරීක්ෂණ ආහාර භාණ්ඩයට. පොතක් නිෂ්පාදනය කරනකොට කඩදාසි පිරිවැය. කපන සේවකයයි කඩදාසි කපන සේවකයයි මුද්‍රණය කරන සේවකයාගේ වැටුප් පිරිවැය. විදුලි ආරක්ෂණය පිරිවැය. අර අපේ ගෙදරම ගොඩ නැගිල්ලකන මේක කරන්නේ. එන එක මුදල් ගෙවලා නැහැ. ආවස්තික පිරිවැය. මූල්‍යමය සහ මූල්‍යමය නොවන. එහෙනම් අපේ ගෙදරට අවශ්‍ය ගෙදරට කුලී ආවස්තික වශයෙන්. ඒ කියන්නේ මට කියන්න එහෙනම් පිරිවැය කියන්නේ මොකක්ද? යම්කිසි නිෂ්පාදිතයක් වෙනුවෙන් දරවු ලබන මූල්‍යමය සහ මූල්‍යමය නොවන වියදම් පිරිවැය වේ. ලියා ගන්න. පිරිවැය cost. මෙයා විභාගයට එනවා පුතේ. යම්කිසි නිෂ්පාදිතයක් වෙනුවෙන් දරනු ලබන මූල්‍යමය සහ මූල්‍යමය නොවන ආවස්තික වියදම් ආවස්තික පිරිවැය එකතුව පිරිවැය ලෙස අර්ථකථනය කෙරේ. පිරිවැය ලෙස අර්ථකථනය කෙරේ. උදා කියලා ලියන්න. පොතක් නිෂ්පාදනය කිරීමේදී කඩදාසි කමාවක්
මුද්‍රණ සේවක වැටුප් විදුලිය රක්ෂණය ආදිය පුතේ දැන් මේ පැත්ත හැරෙන්න දෙක පිරිවැය ඒකකය cost unit පිරිවැය ඒකකය විභාගය හරියටම ලියන්න අද පොඩ්ඩක් මං ස්ලෝ ගන්නනවා ඔයා හිතයි මේ ස්ලෝ මරු ස්ලෝ මේක මේකත් ස්පීඩ් නංකෝ ඒක ගණන් හදන්න ගත්තම ටටක් ගාලා අපි යන්න ඕනේ ඒක නැත්තම් අපි කාලය වෙන් කරගමු ටිකක් වැඩිපුර. ඔයාලට ගැලපෙනවා නම් මාව. පිරිවැය ඒකකය. දරුවෝ පිරිවැය ඒකකය කියන්නේ දැන් අපි පිරිවැයකරණය අවසන් කරනවනේ. පිරිවැය ඉවර කරනවා. පිරිවැයකරණය අවසන් කරලා දැන් ද්‍රව්‍ය පිරිවැය හදලා ශ්‍රම පිරිවැය හදලා පොදුකාර පිරිවැය හදලා පිරිවැයකරණය අවසන් කරනවා. ඒ පිරිවැයකරණය අවසන් කරාම පිරිවැයකරණය අවසානයේ ඒකකයට සම්බන්ධ කරන්න ඕනේ. අන්න ඒ වචනේ තමයි මේ කියන්නේ. පිරිවැයකරණ අවසානයේ සම්බන්ධ කරන්න භාවිතා කරන ප්‍රමාණාත්මක මිනුම් දඬු. පිරිවැයකරණ අවසානයේ පිරිවැය මැනීම සඳහා ප්‍රමාණාත්මක මිනුම් දඬු පාවිච්චි කරු. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ පොතේ මෙන්න මේකයි. මේක නෙමෙයි ප්‍රමාණාත්මක මිනුම් දඬු තමයි පිරිවැය එක කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. දැන් ඔයා හිතන්නකෝ. දැන් මම පොතක් හදනවා. මම මේ පොත විතරද මේ ප්‍රෙස් එකේ ගහන්නේ. වෙසක් කාඩ් එකක් ගහනවා, සෝනියර් එකක් ගහනවා. ඒතර මේ විදුලි බිල කොහොමද මේකට දාන්නේ? අන පොදුකාර පිරිවැය බරපතල තරක අපි හිර වෙනවා. මොකද විදුලියෙන් නිව්ට්‍රල් එකයි අරගෙන ඉවරලා සම්බා පොතට තිය බලන්නේ කරන්ට් එක ඇතුල් කරන කොච්චරද කියලා. බෑ. ඒක බෑ. ගණිතමය වශයෙන් කරන්න ඕන. අන්න එදා තමයි අපිට පිරිවැය එකකේ අවශ්‍ය වෙන්නේ. ලියන්න. පිරිවැයකරණයේ අවසානයේ මැනීම සඳහා භාවිතා කරන ප්‍රමාණාත්මක මිනුම් දඬු පිරිවැය ඒකකයක් ලෙස අර්ථ දැක්වේ. ලියන්න පුතේ උදා කියන තැන මුද්‍රණාලයක පොතක පිරිවැය මනින්න භාවිතා කරන පොත කමා වෙසක් කාඩ් පතක පිරිවැය වෙසක් කාඩ්යක් හදනවා නම් ඒකේ පිරිවැය ඒක තමයි අමාරු කරන්නම ඕනේ බහලා ඉන්න වැඩේට ඔයා කමාවක් සෝනියර් එක පිරිවැය එදාට 3 දැන් ඔන්න ගාන්ට එනවා හැඳින්වීම ටික හොඳේ 3 පිරිවැය මධ්‍යස්ථානය cost center දරුවෝ දැන් ඔයා හොඳට මත් තියාගන්න මේ මොනවාද පිරිවැය ආශ්‍රිත පද
මේ තුනෙන් දෙකක් එකක් අහනවා විභාගෙදී. විශේෂයෙන්ම ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නෙමෙයි අහන්නේ මේවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවානේ අර අනිවාර්ය නොවන ප්‍රශ්න 4ක්. ඒක තෝරගන්න පුළුවන් 3ක්. ඒකෙත් තියෙන කොස්ටින් ප්‍රශ්නයක්. අන්න එතනදී අහනවා ගොඩක් වෙලාට පහත පද විස්තර කර උදාහරණ සපයන්න. නැත්නම් බේකිරියක් ඇසුරෙන් උදාහරණ සපයන්න. එහෙම කියනවා ගාන්න දෙන්න ඕනේ ඒකට. පිරිවේ මධ්‍යස්ථානය. හරි. පිරිවේ මධ්‍යස්ථාන. දැන් අපි ආයතනයක් ගත්තම දැන් මේක ලේසි වැඩක් නෙමෙයි. දැන් ටික ගැඹුරට යනවා. දැන් වර ගැඹුරට යනවා කියලා තේරෙන්න ඕනේ. මොකද accounts වල දන්නවනේ දැන්. කරන්නත් ඕනේ. දැන් මේ ආයතනයක පිරිවැය හට ගන්නවා විවිධ ස්ථානවල. පිරිවැය හට ගන්නවා. ඒ කියන්නේ මේ ආයතනයේ විවිධ කොස්ට් හට ගන්නවා. පිරිවැය හට ගන්නවා. දැන් මේවා අපිට එකතු කරගන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. collecting and control. දැන් ඔයා හිතන්න මේ වචනේ තේරුම මධ්‍යස්ථාන. මධ්‍යස්ථාන කියලා වචනයක් ගන්න. දැන් ඔයා පුතේ මෙහෙම තේරුම් ගන්නකෝ. දැන් ඔයා A level කරනවානේ. A level කරලා ඔයා යනවා විශ්වවිද්‍යාලේ. ඔයා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා දැන් අපේ යාළුවෝ ඉන්නවා. SLS ලියනවා. රාජ්‍ය පරිපාලනය. ඒතර ඔයා යන්නේ කොහෙටද? සහකාර ප්‍රාදේශීය ලේකම්. සහකාර මැතිවරණ කොමසාරිස්. සහකාර ප්‍රාදේශීය ලේකම් කියන්නේ කොහොමද? ඔයා විශ්වවිද්‍යාලය යනවා අවුට් වෙච්ච ගමන් පරිපාලන සේවයේ විභාග ලියනවා උපාධියෙන් ලියන්න පුළුවන්. ගැහණු ළමයට උන්න හරි වැදගත් ඔන්න ඔළුවට දාගන්න හරි ආරක්ෂක ජොබ් එකක් තමයි. ඇයි තමන්ට රියදුරෙක් එනවා වාහනයක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කියන්නේ සිවිල් බලයයි පොලිස් බලයයි දෙකම තියෙන නිලධාරියෙක්. ගැහණු ළමයට ලොකු ආරක්ෂාවක් තියෙනවා විශේෂයෙන්ම. අපි එහෙම වස්ත්‍ර ගන්නාවක් මෙහෙම ඔළුවට දාලා හදලා කොච්චර හොඳ තැන්වල ඉන්නවද ළමයි. ඒ නිසා ඔයා මතකද දැන් මම මේ කියාගෙන ආවේ ඒක නෙමෙයි. දැන් ඔයා කවදාද දවසක ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙනවා. උන්න දැන් ඔයාට කෝස්ටිං වැඩවුත් නැහැ. ඉකෝන් වැඩවුත් නැහැ. හැබැයි ජොබ් එක ප්‍රාදේශීය ලේකම්. ප්‍රාදේශීය ලේකම් මහා ලේකම් කාර්යාලයේ ප්‍රධානම තනතුර. දැන් ඔයාට ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා ප්‍රජාව සම්බන්ධයෙන් නිලධාරීන්. ප්‍රජාව සම්බන්ධයෙන් නිලධාරීන්. අපි හිතමුකෝ දැන් උදාහරණයක් වශයෙන් සංස්කෘති නිලධාරීතුමිය ඇවිල්ලා කියනවා මැඩම් අපේ මම බාරව ඉන්න ග්‍රාම සේවක වසම්වල මෙන්න මේ වගේ පිරිමි ළමයි ඉන්නවා. ඒ ළමයි විවිධ නරක වැඩවලට ඇබ්බැහිවිලා තියෙනවා. අපේ මේ ගමන ප්‍රාදේශීය ලේකම් කාර්යයට මුදල් ලැබුණාම එහෙම නැත්නම් മന്ത്രി කෙනෙක්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන හම්බුණාම മന്ത്രി කෙනෙක්ගේ මොනවාද ප්‍රතිපාදනයක් හම්බුණාම ග්‍රාමීය යටතල සංවර්ධන අරමුදල් ආවම අපි යෝජනාවක් දාමු ඒ ගමට ප්‍රජා මධ්‍යස්ථානයක් හදන්න. අන්න දැන් ඔයාට මොකද කෝස්ටිුත් නැහැ ඉකෝරුත් නැහැ බීඑසුත් නැහැ. අන්න දැන් ඔයා කරා මොකද ප්‍රජා මධ්‍යස්ථාන කියන්නේ? අන්න මධ්‍යස්ථානයක් කියන්නේ පුතේ හැමතිස්සෙම අරමුණු දෙකක් තියෙන තැන. එකතු කර ගැනීම සහ පාලනය කිරීම. එකතු කර ගැනීම සහ පාලනය කිරීම. collecting and control. ඒ කියන්නේ දැන් ඔයාට නැග්ගල ඔලුවට එනවා චන්දන සුගස්ස. අම්බෝ කොස්ටින් උගන්නකොට කිව්වා පිරිවැය මධ්‍යස්ථාන. හැබැයි ඒක පිරිවැය මධ්‍යස්ථාන ඩූන් ගාලා දීලා ගියේ නෑ. හොඳට කියලා දුන්නා මධ්‍යස්ථාන කියන්නේ මොකක්ද කියලා. ටග්ගල මතක් වෙනවා හරි. අපි තුමු ඒ සංස්කෘතිධාරිතුමියගේ නම යමුනා කිය. යමුනා. අපි වැඩේට බහිමු. ප්‍රජාව එකතු කරගන්න සහ පාලනය කරගන්න හොඳ වැඩක්. තරුණ ටිකව අපි එකතු කළේ පොත් ටිකක් දාමු, කැරම් බෝඩ් එකක් දාමු, චෙස් බෝඩ් එකක් දාමු. රෑ 7 වෙනකොට ඒගොල්ලෝ එතනට එකතු කරලා අන්න ඔයාට ඔයා ඉගෙන ගත්ත නිර්මාණශීලීත්වය
සමාජයේ මෙහෙවරක් වශයෙන් එනවා එදාට ඔයාට අම්මා තාත්තට ආපහු නිවන් යන්න ඕනේ නැහැ. ඇයි ඔයා සමාජෙට වැඩ කරනවා. දැන් අපි කොච්චර දරුවන්ට උගන්වලා ඔයගේ තත්ත්වයට යවලද? දැන් ඔයාට තේරෙනවා අනිත් උගන්වන ගුරුවරුයි මා අතර තියෙන වෙනස. හරි. දැන් අද මේ පැය දෙකෙන් තේරෙන්න ඕනේ ආ. අන්න පුතේ විෂයත් එක්ක ජීවිතය හදනවා කියන්නේ ඒකයි. පැහැදිලිව පෙන්නලා දුන්නා විශේෂයෙන් පිරිමි ළමයිට වඩා ගැහැණු ළමයිට තමයි වැදගත් වෙන්නේ. මම දරුවට ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නේ ගෑනුව තමයි හැමතැනම. චූටි බාධාවක් තියෙනවා කාන්තාවන් මම එක දැනු දරුවෝ මොකද හිතන්න එපා. කාන්තාව සාමාන්‍ය තීරණ ගන්න ප්‍රමාද. පිරිමි අය තීරණ ගන්නවා ඉක්මනට. හරි කමන්නේ. එහෙනම් මධ්‍යස්ථානයක් කිව්වම ඔළුවට එන්න ඕනේ ආවව කටපාඩම් කරන්න එපා. එකතු කර ගැනීම සහ පාලනය කර ගැනීම. එහෙනම් පිරිය මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? දැන් කියන්න පුළුවන්. ආයතනයක විවිධ ස්ථානවල හටගන්නා පිරිවැයිතමයන් එකතු කර ගැනීම සහ පාලනය කිරීම සඳහා බිහි කරන ස්ථානවලට අපි කියනවා පිරිවැය මධ්‍යස්ථාන. හැබැයි හොළුවට දාගන්න එපා මේ කළු ගල් වලින් හදලා අතිවාරම දාලා බ්ලොක් ගල් වලින් බෙදලා වහලා ගහන මධ්‍යස්ථානයක් නෙමෙයි මේ ප්‍රජා මධ්‍යස්ථාන ඒ බබ කිව්වේ. හරි. දැන් මේක කම්පියුටරේ එක්සෙල් ෂීට් එකක් වෙන්න පුළුවන්. මොකද්ද? දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරේ මුද්‍රණාලයේනේ. මුද්‍රණාලයක තියෙනවා පොත් කැපීමේ අංශය. පොත් කැපීමේ අංශය. දැන් පොත් කැපීමේ අංශය අර තියෙන පිරිවැය එතනට එකතු කරනවා. ඊළඟ පොත් මුද්‍රණාංශය. එතකොට ඒ හරිය තියෙන පිරිවැය පොත් මුද්‍රණාංශය කියන තීරුවට එකතු කර ගන්නවා. ඒ වගේ පොත් බැඳීමේ අංශය. පොත් බැඳීමේ අංශය කියන එක එතනට එකතු කර ගන්නවා. ගබඩාව කාර්යාලය අම්බූතාව පොඩි දැන් මේවා එහෙම නෙමෙයි දැන් තව පොඩ්ඩක් යනකොට අපි මේවා බෙදනවා නිෂ්පාදන මධ්‍යස්ථාන සේවා මධ්‍යස්ථාන පොදු කාර්ය පිරිවැය මේවට ආපහු ගේන්න ඕනේ අනේ පුතේ හොඳට යමු දැන් අනිවාර්යෙන් අරක මත තියාගන්න මධ්‍යස්ථාන කිව්වන් පස්සේ මේ පිරිවැය විතරයි ඉගෙන ගන්න දෙයක් නෙමෙයි හරි ඡන්ද මධ්‍යස්ථාන ඒකනේ ඡන්ද පොළවල් වල තියෙන ඡන්ද පෙට්ටි ටික එකතු කරලා ගේන එක තැනකට. එකතු කර ගැනීම සහ පාලනය කිරීම. අන්න ඔළුව පිරුණා හොඳේ. හරි. දැන් ලියන්න. ආයතනයක විවිධ ස්ථානවල හටගන්නා පිරිවැය අයිතමයන් එකතු කර ගැනීම සහ පාලනය කිරීමේ අරමුණෙන් බිහි කරන ස්ථාන පිරිවැය මධ්‍යස්ථාන වේ. පිරිවැය මධ්‍යස්ථාන වේ. උදා කියලා දාලා යන්න මුද්‍රණාලයක ඔන්න දැන් හැමතිස්සෙම මම උදාහරණේ දුන්නේ මේ විදියට මුද්‍රණාලයක මුද්‍රණාංශය පොත් බැඳීමේ අංශය නඩත්තු අංශය ගබඩාව ඕවා තව ඉස්සරහට වැඩියෙන් යනවා පුතේ ඔයාට ඔයාගේ යාළුවෙකුට මොනවා හරි කියන්න ඕන නම් වගේ හොට්ලයින් එක තියෙනවා 0.70 2.4 මතක තියාගන්න ලේසි 607
607 607 0.7 දෙකේව 4යි 607 ඕන යාළුවෙකුට දෙන්න. ඒ වගේම ඉදිරියේදී මගේ පෞද්ගලික දුරකථන අංකය මම ඔයාලට දෙන්නම්. මට පොඩ්ඩක් මේ ටිකේ දෙන්න. ඉදිරියේදී ඔයාලට මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම මගේ YouTube එක චන්දන සුගත් නමින් YouTube එක තියෙනවා. Facebook page එක තියෙනවා. WhatsApp ඉන්නවා. Instagram තියෙනවා. ඒ වගේම පුතේ දෙවෙනි කාරණාව මේක පළවෙනි කාරණාව හරිද මොකද මම හරි ගානට වෙලාවට නවත්තනවා ගුරුවරයෙක් වශයෙන් මොකද අනිත් ගුරුවරු පන්ති පටන් ගන්නවා ඒ ගුරුවරුන්ගේ පාස් පේපර්ස් තියෙනවා ඒ වලට අපි හැමතිස්සෙම සපෝට් කරන්න ඕන දෙක ඕගොල්ලොන්ට සිකුරාදා මම මතක් කරා වගේම 7 9 ඒ වගේම සෙනසුරාදා 7 10 එතකොට මේ පන්තියේ යන්නේ මොනවද කලමනාකරණ ගිණුම් කරන්නේ මාතෘකා 6යි හොඳටම තේරෙනවා දැන් එක මාතෘකාවක් ඉවරයි අයන් එකක් ඉවරයි ඊළඟට සෙනසුරාදා ගිණුම්කරණයේ සහාය අවශ්‍යතාවයේ අනිවාර්යෙන් බහු ප්‍රශ්න එනවා ගිණුම්කරණ සමීකරණය මං හෙට උදේ 10ට මම තනියම කරන වැඩක් නෙවෙයි ටීම් එකක් එක්ක ඔයාගේ වගකීම අරන් තින්නේ ටීම් එකක් එක්ක හරිද පළාත් ප්‍රශ්න පත්‍ර ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කියන එක සාමාන්‍ය දෙයක් නේ අපි කරනවනේ කොහොමද ඒවා කරනවා මීට අමතරව අපි අප්‍රේල් ඉඳලා මේ පන්තියටම සම්බන්ධ වෙන ළමයින්ට හෙරත් සෙනසුරාදා ලින්ක් එක වඩ දානවා ඔයාගේ යාළුවන්ට දාලා තියන්න සම්බන්ධ වෙන්න ගෲප් එකට WhatsApp ගෲප් එකට පිනක් පුතේ සම්බන්ධ කරන්න මේ වගේ සර් කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ අද පාඩම හොඳට තේරුණානේ අප්‍රේල් ඉඳලා පැය 6ක් අපි කරනවා දැන් මෙතනතර පාඩම් ආන්තික පිරිවැය කිට්ටු කරලා එතකොට ආන්තික පිරිවැය කිට්ටු කරලා එතකොට හොඳේ ෆුල් පේපර්ස් කරනවා මේ පාඩම් වලින් ෆුල් පේපර්ස් කරනවා ඒ වලින් ඕගොල්ලන්ට ලකුණු අනිවාර්යයෙන්ම දිස්ත්‍රික් ලකුණු රෑන්ක් වල එන විදිය අයිලන්ඩ් රෑන්ක් එන විදිය පැහැදිලි කරනවා විශ්වාසය තබන්න සර්වයි ඔයාවයි මගෙන් ගන්න එපා වෙන මොකුත් හොඳේ ගන්න එකවුන්ට් විතරක් මම මොකද්ද කියන්නේ කියලා හැබැයි පොඩ්ඩක් ජීවිතේ ගන්න හොඳේ හොඳ මිනිහෙක් වෙන්නේ කොහමද මොන ශේෂ්ත්‍ර වලටද යන්න ඕනේ කොහමද මේක විභාගේ කරන්න ඕනේ හේතුව මොකද්ද මට හම්බෙන ළමයි කියනවා සර් අපි දැන් අවුරුදු 20ක් තිස්සේ සමහර අවුරුදු 15කින් හම්බ වෙනවානේ සර් මෙහෙමයි සර් තමයි අපිට ජීවිතේ කොට දෙන්නේ සමහරට මාව දැකලා අද දැකලා වෙන්න පුළුවන් ඔයාලට අයියා කෙනෙක් අක්කා කෙනෙක් කියන්න පුළුවන් සර් කෙනෙක් කියන්න පුළුවන් එහෙම නැත්නම් මොන හරි මේ අපේ බූස් කරලා ගහපු එකකින් වෙන්න පුළුවන් මොනක් වුණත් කමන්නේ මං අතීතයේ හොඳ රිසර්ච් දීපු ගුරුවරයෙක් මගේ අර YouTube එකේ තියෙනවා මං 2005 2004 සුනාමි ආපු දරුවෙක්ගේ පසන් කැටබේ ආරච්චි කියලා ලංකාවේ පළවෙනි ආව ගාල්ලේ මගේ පන්ති දරුවෝ ඒ නිසා අපි ඒ ළමයාව මේ ටීවී එකේ දාලා මෙහෙම කළා ඒ ළමයාව රට එක්ක යන්න ඒ ළමයාට ලක්ෂයක් ගිහලා දෙන්න එහෙම නෑ ඒ ළමයා බුලතක් දීලා මට වැන්ද ඉතින් මම මොකද මම එයා කාට ගිහිල්ලා එක්ක යන්නේ මට පුදුම වෙන්නේ මම වගේ මෝඩයෙක්ගෙන් ඉගෙනගෙන යකෝ මෝ පළවෙනිය වුණේ කියලා මට හොඳටම ෂුවර් මගේ දරුවෝ අනිවාර්යෙන් රිසර්ච් දානවා කියලා ඉතින් මම උගන්න දෙයි මට විශ්වාසයි මගේ වැඩ පිළිවෙල මට විශ්වාසයි හරිද ඒ නිසා අපි වැඩ කරමු ඔයාව මම හමු වෙන්නේ මේ ටික කාලේ හම්බෙන්නේ පුතේ සිකුරාදා 7යි 9යි සෙනසුරාදා 7යි 10යි මේ පාඩම් ටික ඉවර වුණාන් පස්සේ අපි හම්බෙමු ආපහු උදේවරුවකත් පැය 6ක් කොට 8ක් හරි ඔයාලා අවස්ථි නම් අපි උදේ 6ට හරි පටන් ගමු හරි මේ විශේෂ ශේෂ්ත්‍රයේ මෙහෙම අනාතරතුර මම ඔයාලට කියන යාළුවෝ දන්න යාළුවන්ට කියන්න ඒ වගේම ඔයාලා මේ පණිවිඩය දීපු කෙනාට හරිද පණිවිඩය දීපු කෙනාට බොහොම ස්තුතියි ප්‍රතිඵලය ආපු දවසට එකවුන්ට් වලට මට එකවුන්ට් වල ප්‍රතිඵලය මට දාන්න ඔයා එදාට යාළුවට කියන්න සර්ට කියන්න සර් පින්නක් කරගත්තේ කියලා. හරි. ඒ වගේම මම විශ්වාස කරනවා අපි ලබන සතියට අවශ්‍ය මාතෘකාව සූදානම් කරලා තියාගමු. එතකොට තමයි අපි පිළිවෙල දෙන්නේ. දරුවෝ දැන් අපි පිළිවෙල ගිණුම් කරන හැඳින්වීම ඉවරයි. පිළිවෙල ගිණුම් කරන හැඳින්වීම ඉවරයි. හොඳ ටයිම් ඉන්නා. දැන් අපිට ඊට පස්සේ පාඩමක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. පිරිවේ ගිණුම් කරණයේ
මූලිකාංග. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපේ අහනවානේ මේ මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මොනවද කියලා. අම්මට මාර ප්‍රශ්නයක්. දැන් මූල්‍ය ගිණුම්කරණයේ නිමවුම ඇහුවොත් පුළුවන්. ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ගිණුම් සටහන් පුළුවන්. අම්මට මාර ප්‍රශ්නයක් නැහැ විසද. මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. හරි ලේසියි යන්නේ දන්න දෙයක් තමයි ඔය අහන්නේ. නොදන්න දෙයකින් ආවා වගේ. වත්කම් වක්කීම් හිමිකම් ආදායම් වියදම්. මගේ හෙට පාඩමේ ඔය ටික ඉගෙන ගන්නවා. හෙට පාඩමේ ඔය ටික ඉගෙන ගන්න. හෙට එන්න අනිවාර්යයෙන්ම පුතේ 7ට එන්න. මම විනාඩි 15ක් විතර විවේකයක් දෙන්නම්. විනාඩි 15ක් නෙමෙයි සෝරි වැරදුනා. විනාඩි 5ක පොඩි තේ එකක් බිරෙන්න. මේ දෙකේ නම් දෙන්න බෑ. මම පැය තුන නෙවෙයි මම පැය 10ක් හරි උදන්නන්න එක දිගට. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා වෙනුවෙන් වැඩේ බාරගත්තා වැඩේ කරා. පිරිය ගිණුම් කරන්නේ මූලිකාංග 3යි. ඒ කියන්නේ කොස්ට් එක හැදෙන්නේ ප්‍රධාන කොටස් 3කින්. එකක් තමයි ද්‍රව්‍ය, material දෙක ශ්‍රමය labor LABOUR labor. 3 පොදු කාර්ය overheads. එතකොට දැන් මම දන්නවා අද චුට්ටක් වෙලා ගියා අර වැඩ පිළිවෙල තේරුම් කරා කලමනාකරන ගිණුම් කරන්නේ විෂය බෙදෙන විදිය තේරුම් ගත්තා මාතෘකා 6යි කියලා තේරුම් ගත්තා ඔළුවට පාඩම් 6 දාගත්තා හැදුන විදිය ඊට පස්සේ හැඳින්වීමේදී හොඳට දැන් ඔයා හිත වැඩ කරන්න පුළුවන් නේ ඒ නිසා මම දන්නවා ඔයා මගේ පිළිබඳ විශ්වාසයක් ඇති වුණා කියලා දැන් අපි ඇති හෙට නෙමෙයි ලබන සිකුරාදා අපි පටන් ගන්නවා ද්‍රව්‍ය පිළිවෙල පාලනය. හරි. එහෙනම් මම අවසාන මොහොතේ මෙන්න මෙහෙම දෙයක් කියලා මම ඔයත් එක්ක අද දවසේ සමුගන්නවා. මහන්සිය බලන්න එපා. gedara ඉඳන් ඉගෙන ගන්නේ ඇඳුම් වලට වෙලා යන්නේ නැහැ. අයන් කරන්න. බස් එකේ යන නාස්ති වෙන්නේ නැහැ. ලින්ක් එක දාගත්තා. පොඩ්ඩක් ළඟ කමියුනිකේෂන් එකට ගිහිල්ලා දාන ටක් ගාලා WhatsApp අංක ඉල්ලලා තියාගන්න ටක් ගාලා දාන්න print out එක අරන් එන්න වැඩ කරනවා. හරිද? හෙට දැන් දානවා උදේ 10ට රෙකෝඩින් එකයි. මග හැරලා තියෙන පස්සේ එකතු වෙච්ච දරුවන්ට ඕගොල්ලොන්ට මග හැරිච්ච කරුණු බලන්න. ඊළඟට හෙට පාඩමේ PDF එකයි. හරිද? ඔයා මගේ අර 0.7 0.2 4යි 706ට 607ට එකතු වෙන්න මගේ පෞද්ගලික අංක වල මම දෙන්නම් ඉදිරියේදී මට පොඩ්ඩි වැඩ ටිකක් තියෙනවා මේ දවස් ටිකේ ඒ නිසා අපි ඔයා ලංකාවේ කොහේ හිටියත් ශක්තිමත් මනසින් අද රාත්‍රියේ නිදියන්න හම්බෝ ඇති කාලයක් තිස්සේ පන්ති ගියා පාඩට අරගෙන ගියා ෆයිල් කවර දුන්නා ඔක්කොම දුන්නා අනේ නම් accounts බෑ මේ අමාරුම පාඩම් මේ මිනිස්සයා මෙහෙම කියලා දෙනවා නම් හෙට කොහොම කරයිද මූලික සටහන් කොහොම කරයිද අසම්පූර්ණ සටහන් පාලන ගිණුම් බැංකු සස්තුම් පත්‍ර ඒ වගේම සමීති ගිණුම් ඒ වගේම ප්‍රමිත ඒ වගේම සමාගම් හවුල් ව්‍යාපාර කොහොම කරලා දෙයිද කියලා ආර හිතා ගන්න පුළුවන් ඒ වගේම මම කරනවා PDF දදා ප්‍රශ්න පත්‍ර කරනවා ඒවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර පළාත් ප්‍රශ්න පත්‍ර ඒ වගේම විශේෂයෙන් මම කරනවා නිර්මාණ ප්‍රශ්න පත්‍ර ඒ නිසා අපි වැඩ කරමු එහෙනම් මම ඔයාට ආපහු සැරයක් මෙන්න මේව අවසන් වශයෙන් කියනවා මම නම් 10 වාරයක් හදවතින්ම සුබ පතනවා ඔයාට ගිණුම් කරණයට එකක් A+ එකක් අරගෙන ඉකෝන් BS ගුරු දෙන්නගේ සහයෝගය අරගෙන A3ක් අරගෙන විශ්වවිද්‍යාලය යන්න හෝ දිස්ත්‍රික් කුසලතාවයකට එන්න ඒ වගේම ජාතික ලංකාවේ කුසලතාවයට එන්න හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා. අම්මට තාත්තට කියන්න මෙහෙම පන්තියක් හම්බුණා කියලා. හරි. ඒ නිසා අපි හෙටත් ඉගෙනගෙන ඊට පස්සේ ලබන සතියේ ඔය මම බොහොම අඩුවට පන්තිය කරන්නේ මේ රටේ තියෙන වාතාවරණය මම දන්න හින්දා රුපියල් 2000කට වගේ පොඩි ගානකට
ඔච්චර මහන්සි වෙන්නේ මුළු මාසෙම ක්ලාසස් ගොඩාක් කළා මේ ටික මේ වලන් දාලා ටියුට් දාලා ඔක්කොම කරන්නේ. රුපියල් 2000කට වගේ පොඩි මුදලකට වෙන මුදල් ගන්න වගේ බලාපොරොත්තුවක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් මාත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී සෙනසුරාදායන් පස්සේ අපි එහෙම සම්බන්ධ කරගමු. අපේ WhatsApp අංක වලට සම්බන්ධ වෙලා. එහෙනම් සුබ රාත්‍රියක්. බොහොමත් ස්තුතියි මගේ පන්තියට සම්බන්ධ වෙන ගත්තට. යාළුවන්ට කියන්නේ හෙට දවසේ එකතු වෙමු කියලා. සුබ රාත්‍රියක්.